समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदम् धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता सुविशुद्ध सीलेषु सिन्धूपमस्स समाधि धम्मेषु पठवी समस्स अनंत ज्ञानेषु गगनोपमस्स नमामि शिरसा श्रीगौतमस्स मोहान्धकारेषु सूर्योपमस्स संसारस्रोतेषु सेतुपमस्स दोषप्रवाहेषु मेघोपमस्स नमामि शिरसा धम्मामृतस्स पटिपन्ति सारेषु सम्माठितस्स उज्जुभूतमङ्गेषु यानागतस्स कुशलेषु धम्मेषु खेतोपमस्स नमामि शिरसा सुगतो रसस्स साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एक पुंगलो भिक्खवे लोके उपपद्यमानो असहायो अद्वितीयो अपपटिमो अपपटिसमो कतमो एक पुंगलो तथागतो अरहं सम्मा सम्बुद्धोति දකුණු කළුතර සිරිනිවාසාරාම විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි ගැට අරළුවේ විපුල ධම්ම නායක ස්වාමින් වහන්සේ පල්ලත්තර ජිනානන්ද ඒ නායක ස්වාමින් වහන්සේ උපරතන ඒ ස්වාමින් වහන්සේ ඇතුළු මේ උතුම් පින්කමට වැඩම කොට වදාළ අතිපූජනීය සදා වන්දනීය මහා සංඝරත්නයෙහි පාපියුම් වන්දනා කරමි මට සමාව අවසර ලැබේවා පින්වත් සිල්මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් පණිවිඩය රැගෙන උදාවන වෙසක් සඳ මොහොතින් මොහොත බැස ගියත් බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශාසන දායාදයෙහි අපට ලැබුණ උරුමය පරණ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ අකාලික ධර්මයක්. ඕනම කාලයක ඕනම කෙනෙකුට ජීවිතයට ගලපාගෙන දහමේ සුව විඳින්නට පුළුවන්. මේ පින්වත් හැම දෙනාගේ හිත්වල ඇති පින්බර බලාපොරොත්තුව මේ අමා දහමින් සුවපත් වීමයි. බුදුරජාණන් වහන්සේ නම් වූ අසම සම ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව ඔබ දන්නා කරුණු අනුව
ඔබට ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිතේ පැහැදීම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතේ ඔබද මාද නොදන්නා බොහෝ අනන්ත ගුණ තියෙනවා. ඒ අනන්ත ගුණ පසේ බුදු කෙනෙකුටවත් හරිහැටි අවබෝධ කරලා නිම කරන්නට බෑ. මහා සාගරයසේ ගැඹුරු ගුණ දරාගෙන අනන්ත අවකාශයසේ පැතිරුණ ගුණ දරාගෙන මිහි කතසේ අකම්පිත ගුණ දරාගෙන මේ ලෝකෙට පහළ වුණේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපි හැමෝටම අමා සැනසිලි ලබා දෙන්නට. එලෙසින් තුන්ලොවක් සුවපත් කළ මිහිරි පණිවිඩය කියා දෙන මේ වෙසක් සමයේ අප්‍රමාණ පිරිස් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ මුහුදේ ගිලෙමින් සිත් සතන් නිවා සුවපත් කර ගන්නවා. පින්වතුනි, අප ලද මිනිස් ජීවිතයේ උරුම වුණ වටිනාම දායාදය මේ උතුම් බුදු සසුනයි. මේ උතුම් බුදු සසුන නැමැති අක්ෂය නිධානය අපි හැමෝටම අයිති වුණා. යම් කිසි කෙනෙක් සිත පහදවා ගත්තොත් ඒ බුදුරජාණන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ එහෙම කෙනෙක් මරණින් මතු අපායේ නොයන බව සිරි මුව මඩලින්ම දේශනා කළා. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පාහාය මානුසං දේහං දේවකායම් පරිපූර්ණසන්ති. එහෙව් සහතිකයකින් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පිහිට වුණා. පින්වතුනි, ඔබ අදහා ගන්නට විශ්වාස කරන්නට මේ අමා බණ දේශනා කරපු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අසම සම උතුමන් වහන්සේ. දෙවියන් අතර බ්‍රහ්මයන් අතර මේ දෙවියන් බඹුන් සහිත ලෝකයේ මේ සක්වල පිටසක්වල ඒ බුදුරජාණන් වහන්සේ හා සම ගුණවතෙක් නෑ, පින්වතෙක් නෑ. ඒ රූප සෞන්දර්යය, ඒ ආශ්චර්යමත් ජීවිතයේ ගුණය, දුටු දුටුවන්ගේ මන බඳින, හද බඳින, සවන් බඳින ආශ්චර්යමත් සම්බුදු මිහිර ඒ හා සම ජීවිතයක් කොතනකවත් මුණ ගැසෙන්නේ නෑ. එනිසාම අසහායෝ අප්පටිමෝ අප්පටිපුග්ගලෝ අච්චරිය මනුස්සෝ අදුතියෝ කියලා ඒ බුදුරජාණන් වහන්සේට අනේක ගුණනාමයෙන් දෙවි මිනිසුන් ආමන්ත්‍රණය කරනවා. බුදුරජාණන් වහන්සේ නොමැති ලෝකය අන්ධකාර ගල් ගුහාවක් වගේ. බුදුරජාණන් වහන්සේ නොමැති ලෝකයට සත්‍ය අවබෝධ කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. මුසාවට රැවටෙන්න, මිසදිටුවක පැටලෙන්න විනා සත්‍යාලෝකයෙන් නිකලු වෙන්න ලැබෙන්නේ බුද්ධ ශාසනයක පමණයි. මේ කාලේ ඒ බුදුරජාණන් වහන්සේගේ අමල ශාසනය, නිමල ශාසනය ලෝකේ පවතිනවා. ඕනම කෙනෙකුට මේ සසුන් මාවතේ සුව විඳින්න පුළුවන්. ජීවිත අවබෝධය ලබන්න පුළුවන්. හැම දුක් නසා ගෙවා අවසන් කොට සාන්ත නිවන් විහරණයට පත්වෙන්න පුළුවන්. එහෙව් අසම සම සුවයකට මාවත කියන කාලයයි මේ වෙසක් සමය. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ සංකාසනාවන්ගෙන් ගැවසීගත්, අප්‍රමාණ වරුණාවෙන් ගැවසීගත් ඒ ජීවිතය ගැන අපි වැඩියෙන් සිහි කරන්න ඕන. අපේ හදවත තුල වැඩ සිටින එකම විරුවානෝ, එකම ගුණවතානෝ, එකම නැනවතානෝ, එකම ධම් රජානෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් ගලා ආ ශ්‍රී සද්ධර්මය පවස් නිවාලමින් දෙවි මිනිසුන්ගේ හද సంతාන සුවපත් කරමින් අදත් ගලා බසිනවා. දැවුණ හදවත් බුදුරජාණන් වහන්සේගේ අමා දහම් මැස්සෙන් සදා කාලයට නිවී සිසිල්ුණා. ඒ අමා දහමකින් ඕනම කෙනෙකුට අප්‍රමාණ සුවයක් ලබන්න පුළුවන්. ඉතින් පින්වතුනි, අපි මේ සරණ ගිය බුදුරජාණන් වහන්සේ, අපට අමා දහම් දේශනා කළ බුදුරජාණන් වහන්සේ, අපව අමා දහමින් සුවපත් කළ බුදුරජාණන් වහන්සේ දුර ඈත සංසාර ගමනක සිට ලෞතුරා බුදු බව පතා පාරමිතා ධර්ම සම්පාදනය කළා. කල්පයකින් දෙකකින් පාරමි පුරා බුදු වෙන්නට බෑ.
කල්ප 100ක් 200කිනුත් පාරමි පුරා ලෝතුරා බුදු බව ලැබෙන්නේ නැහැ. කල්ප ලක්ෂ ගණනකිනුත් ලැබෙන්නේ නැහැ. අවම වශයෙන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්වත් සමත්‍රයෙන් සත් පාරමි ධර්ම නොකඩ කොට පරිපූර්ණ කරන මහා බලය ඇති වීර විකුම් බලපා දක්ෂව පාරමි පුරන මහා ඥානවන්තයෙකුට තෙදවන්තයෙකුට ගුණවන්තයෙකුට පමණයි ලෞතුරා බුදු බව ලබන්න පුළුවන්. ඒක අති දීර්ඝ කාලයක මහා පරිශ්‍රමයක අවසාන ඵල ධර්මයක්. ඒක ඔබට නොතේරෙනම වෙන්න පුළුවන්. ගමක් පාසා විහෙර විහාරස්ථාන දකිනකොට, නිතර භික්ෂූන් වහන්සේලා දෑසින් දකින්න ලැබෙනකොට, නිතර මිහිරි බුදුබණ ඇසෙනකොට බුදු සසුනේ දුර්ලභ භාවය කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. පින්වත්නි, සිහි කරන්නට මේ අනන්ත සංසාරයේ බුදුරජාණන් වහන්සේලා නොමැති යුගයන්මයි වැඩි. ඒ බව දැකපු රහතන් වහන්සේලා වදාලා, දේවින්ද නාගින්ද නරින්ද පූජිතෝ මනුස්සින්ද සෙට්ඨේහි තත්හේව පූජිතෝ තං වන්දත පංජලිකා ලභිත්වා බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියලා. රහතන් වහන්සේලා මේ ලෝකෙ මිනිසුන්ට දෙවියන්ට ප්‍රකාශ කළා, මේ පහළ වෙලා ඉන්න ගෞතම බුදුරජාණන් වහන්සේ කල්ප කෝටි ගණනක් ඇවෑමෙන් ලොව පහළවන මහා මුනිවරයාණන් වහන්සේ කෙනෙක්. ඒ මුනිවරයන් වහන්සේට දේව රාජවරු වඳිනවා, බ්‍රහ්ම රාජවරු වඳිනවා, නමස්කාර කරනවා, සරණ යනවා. මනුස්ස ලෝකේ රජවරු, රාජ දේවීවරු, සිටුවරු, සිටු දේවීවරු වන්දනා කරනවා, සරණ යනවා. ඒ දහම අවවාද පිළිගන්නවා. එනිසා නුඹලාද ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න, අමා ධර්මයේ හික්මෙන්න කියා රහතන් වහන්සේලා මේ ලෝකෙ මිනිසුන්ට ප්‍රකාශ කළා. එහෙව් කල්ප ගානකින් ලැබෙන දායාදය, උරුමය, නිධානය, සම්පත, සැනසීම අප සතුයි පින්වතුනි. මේ ලෝකේ වටිනාම උතුම්ම නිධානය ලබන්න හැමෝම පින් කරලා නැහැ. මේ ගම් පළාත්වල ගත්තත් සීමිත පිරිසකට තමයි ඒ උතුම් නිධානය, ඒ උතුම් රතනය, අමිල අමූල රතනය බුදුරජාණන් වහන්සේ නම් වූ රුවන හිමිවන්නේ, ඒ සරණ ලැබෙන්නේ. ඒ උදෙසා විශාල පිනක් තියෙන්න ඕනි හදවතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, දුර්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මින්, මේ ලෝකයට කල්ප කාලාන්තරයක් ඇවෑමෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ පහළවීම දකින්න ලැබෙන්නේ. ඒ වගේම මිනිසත් බවක් ලබා කෙනෙක් මේ ලෝකේ උපදිනවා නම් ඒකත් බොහොම විරල සිදුවීමක්. කල්ප ගානකින් ලැබෙන සිදුවීමක්. උපමාවකින්වත් කිව නොහැකි සිදුවීමක්. චිග්ගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා, කෙනෙක් මිනිසෙක් වෙනවා කියන එක මෙන්න මෙහෙම උපමාවකින්. ඔබ උදේ හවා දකින ඈත මහා සාගරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සය්‍යථාපි භික්කවේ අයම් මහා පඨවි ඒකෝදිකා අස්ස. මහණෙනි, මේ මහා පොළොවම ජල සාගරයක් වුණා කියලා හිතන්න. ඒ ජල සාගරයට එක සිදුරක් ඇති වියගසක් නැත්නම් දණ්ඩක් දැම්ම කියලා හිතන්න. ඒ දණ්ඩ උතුරු වාතයෙන් උතුරින් හමන සුළඟින් දකුණට ගසා යද්දී, දකුණින් හමන සුළඟෙන් උතුරට ගසා යද්දී, ඒ දිශාවෙන් හමන සුළඟින් ඒ දිශාවට ගසා යනවා. ඒක ඡිද්‍ර වූ එක සිදුරක් ඇති දණ්ඩ සාගරේ කොතන තියෙයිද කියලා කියන්න බෑ. මොකද මුළු මහා පොළොවම ජලයක් වූ අවස්ථාවකයි බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම පෙන්වා වදාරන්නේ. එහෙව් මහා සාගරයක ඉන්නව එකස් අන්ධ වූ කැස්බෑවෙක්. ආන්නේ කැස්බෑව 100ක් වර්ෂයක් ඇවෑමෙන් සමුදුරු පතුලේ සිට උඩ එන මොහොතක වැඩි වෙලාවක් උඩ ඉන්නේ නැහැ. උඩ ඇවිල්ලා ආපහු මොහොතකින් සාගර පතුලට ගමන් කරනවා. ඒ උඩ එන මොහොතක අර තනි ඇසෙන් අහස දෙස බලන වෙලාවේ එහෙ මේ පාවි යන වියදණ්ඩ ඒ කැස්බෑවාගේ ඇසට කෙලින්ම ඉලක්ක වෙයි කියන කාරණයක් සිද්ධ වෙන්න පුළුවන්ද? අදිච්ච මිදම් භන්තේ ස්වාමීනි, කල්ප කාලාන්තරයක් තුල බොහොම අහඹු අවස්ථාවක් තියෙනවා. එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ඊදන් එහෙම නැත්නම් ඒ වියදණ්ඩ වැටෙන්නේ උතුරු සාගරයෙන්ද දකුණු සාගරයෙන්ද කියලා නියමයක් නැහැ. මේ කැස්බෑව 100ක් වර්ෂයකට වතාවයි උඩ එන්නේ. කොහෙන් උඩ මතු වෙයිද කියන්න බෑ. හැමදාම හැම මොහොතකම නැහැ.
හැබැයි මේ දෙක ගැළපෙන වෙලාවක් සිද්ධ වෙන්න කිසියම් වූ අවම අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ දේ සිද්ධ වුණත් මේ සංසාරේ ගමන් කරන සත්වයෙක් මනුස්ස ලෝකේ ඉපදෙනවා කියන එක ඊටත් වඩා බොහෝම කලාතුරකින් සිද්ධවන්නේ කියලා. පින්වතුනි ඊටත් වඩා ඊතා විරලයි බුදු කෙනෙකුගේ පහළවීම. එනිසයි දේශනා කළේ සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛා සද්ධම්ම දේශනා. සැපයක්මයි බුදුරජාණන් වහන්සේගේ පහළවීම. සැපයක්මයි ඒ අමා ධර්මය දේශනා කිරීම. සැපයක්මයි මහා සංඝරත්නයේ සමගිය. සැපයක්මයි මේ අමා ධර්මයේ හැසිරීම. පින්වතුනි අපේ මේ මිනිස් ජීවිතයේ දුර්ලභ භාවය ඒ උපමාවෙන් බුදුසිරි මුව මඩලින්ම වදාළ ඒ උපමාවෙන් තරමක් හෝ තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න. එහෙව් දුලබ ලාභයක් සම්පතක් නිදානයක් භාෂාවක වචන වලින් පැසසිය වර්ණනා කළ නොහැකි මට්ටමේ උතුම්ම පහළවීමක් ඔබේ මිනිස් ජීවිතය. එහෙම ලැබිච්ච මිනිස් ජීවිතයක් තියෙන වෙලාවේ සම්බුදු සසුනකුත් මුණ ගැසිලා බුද්ධ කියන ශ්‍රී නාමය වචනයකින් කියන්න ලැබිලා ඒ සරණ ලබන්න අවස්ථාව ලැබිලා පින් ඇති කෙනෙකුට කසාවත් දරන්නට අවස්ථාව ලැබිලා මේ සියලු කාරණා ගැළපිලා මතුවෙලා ඉස්මතු වෙලා කෙනෙකුට හිමි වෙනවා කියන්නේ චක්‍රවර්ති රජකමක් ලැබීමට වඩා අසංකේය අප්‍රමේය වාරයකින් දුර්ලභයි. එහෙනම් ඔබ ලබා ඇති මේ උතුම් මිනිසත් භාවය තුල සම්බුදුරජාණන් වහන්සේගේ සරණ ඔබට ලැබුණා. මේ බණපදය අහන්න පැමිණි හැමෝම හදවත්වල ශ්‍රද්ධාවක් තියෙන පින්වත් පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ ගුණ කෙරෙහි පහන් හැඟීම් ඇති පිරිසක්. පෙර සංසාරේ බුදුබණ අසාහුරු පිරිසක්. පෙර සසර ගමනේ වාක් සුචරිතේ පිරූ පිරිසක්. වචනයෙන් මිහිරි සත්‍ය වචන කතා කළ පිනට මිහිරි බුදුබණ සවනත වැකෙන්නේ. ඔබම ගෙනාපු පිනක් ඔබට මේ පහළ වෙලා තියෙන්නේ. මේක සුළු පටු ලාභයක් නෙමෙයි. මේ වචන තවත් එක්තරා වචන ටිකක් විතරක් නෙමෙයි. මේ කතාව තවත් එක්තරා කතාවක් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය පිළිබඳව ඒ අමා ධර්මයේ මහා සංඝරත්නය පිළිබඳව කෙරෙන ආවර්ජනාවයි. මෙහෙම බණ අහපු මිනිසු ඉතිහාසයේ සව් කෙනෙසුන් නසා දමා මහ රහත් භාවයට පත් වුණා. දුක් විපත් සියල්ලෙන් නැත මිදී සැනසුණා. එකම බණ පදයකින් සදා කාලයට ඒ පටාචාරාව නිමී සුවපත් වුණා. එකම බණ පදයකින් සැහැසි අඟුලිමාලයන් මහ රහත් භාවයට පැමිණෙව්වා. එහෙව් ඉතිහාසයකින් නැසෙන සත්‍යයේ සීහනාදය මේ අමා ධර්මය අහන්න ලොකු පිනක් තියෙන්න ඕන. එනිසා ඔබ ඒ පින ලබාගෙන මිනිස් ලෝකෙට ආවේ. ඔබට මේ මිහිරි බුදුබණ ඇහෙන මොහොතේදී සිත පිහිටුවාගෙන මේ අමා ධර්මයේ අප්‍රමාදී වීමයි එකම කළ යුතු දේ. අපමාදී භාවය තමයි හැම සැනසීමක්ම ඔබට උපදවා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින් දේශනා කළා අප්‍රමාදීන සම්පාදේත අවසන් දවසේ අවසන් මොහොතේදී අප්‍රමාදීව මේ ධර්මයේ හැසිරෙන්න කියා. පින්වතුනි එසේ අප්‍රමාදී විය යුතු අප්‍රමාදීව සම්පාදනය කළ යුතු අප්‍රමාදීව පුරුදු කළ යුතු දහමක් ඔබට මේ ලැබිලා තියෙන්නේ. ඔබේ ලස්සන ජීවිතයේ තව නොබෝ කලකින් මේ මිහි මත නොපෙනී යනවා. ඊට වැඩි ඈතක් වැඩි අනාගතයක් නැහැ. බොහොම පුංචි කාලයක් පවතින ජීවිතයක් අප සතුව පවතින්නේ. එහෙව් ජීවිතයක පුරුදු කරන දහම විතරක් අපට පිළිසරණ වෙද්දී දෑතෙන් ස්පර්ශ කරපු දේ සිප වැළඳගත් දේ ආදරණයෙන් ස්නේහයෙන් ලං කරගත් බොහෝ දේ ගිලිහිලා යද්දී ජීවිතයේ අවසාන කනිසමේදී බුදුරජාණන් වහන්සේ නම් වූ මහා පුරිසෝත්තමයන් වහන්සේගේ සරණ විතරයි එකම අස්වැසිල්ල. ඒ අමා ධර්මයේ පමණයි මේ මනසට අස්වැසිල්ල. මහා සංඝරත්නයේ පමණයි ජීවිතයට මේ මුළු ජීවිතයටම ලැබිච්ච උදාර සහයෝගය. ඉතින් පින්වතුනි එහෙව් තිසරණයක් ලැබුව අපි මොහොතින් මොහොත අප්‍රමාදී වෙන්න ඕන. ජීවිතේ ගෙවි ගෙවි අවසන් වෙලා යද්දී ජීවිතය අවසානයට පත්වෙන මොහොතේදී බුදුරජාණන් වහන්සේගේ සරණ ලබාගෙන මෙලොවින් සමුගෙන යන ගමන අවම වශයෙන්
සුගති ලෝකයකවත් උපදින්න අවම වශයෙන් අපි මේ දක්ෂ නොවුනොත් මේ අවස්ථාව පාදක කර නොගත්තොත් ඒක මහා සුවිශාල අසරණ බවක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නම් වූ අසහාය මුනි රජුන් අනන්ත සසරක ජාති ජරා ව්‍යාධි මරණ සෝසුම් වලින් ගැවසී ගත සංසාරේ ඉපිදීම් දිරීම් අතරින් දිවෙන සංසාර සරණියේ ඉස්මස් රුහිර ධාරා දන් දීලා සමුදුරු දියක් පරයන්නට රුහිර ධාරා දන් දීලා මහ පොළොවක පස් පරයන්නට ඇඟමස් දන් දීලා හිස් අහසක තරු කැට පරයන්නට අබිනීල netu සංගල දන් දීලා වචන වලින් මෙතෙකයි කිව නොහැකි දේ දන් දීලා දන් නුදුන් දෙයක් නොමැති පමණින් දන් දීලා අඹදරුවන් ආදී කොටගත් සකල විද ධර්මතා දානයේ පිණිස අතහැරලා අනන්ත සසරක සිටූ හැටි හරි පුදුමයි. ආදර්ශ සම්පන්නයි. කරුණාවම දයාවම නිදන් වූ හදවත සම්බුදු හදවත. කරුණාවම දයාවම උතුරා යන හදවත බුදුරජාණන් වහන්සේගේ හදවත. දුර ඈතක පටන් පුරුදු කරපු ගුණයේ උච්චතම අවස්ථාව සම්මා සම්බුද්ධ රාජ්‍යය. මීට 20 අසංඛේය කල්ප ලක්ෂයකට දුර ඈත ඉතිහාසයේ අපාර මහා සාගරයේ නැබ බිඳී ගිය තැන දයාබර මෞතුමිය කරපිට තබාගෙන ඒ මහා සත් බෝසත් උතුමන් වහන්සේ රෑදහවල් දින 7ක් පිහිනා ගොහින් ඒ දයාබර මවට ජීවිතේ ලබා දුන් මොහොතේදී සාගර වෙරළේ සිතූ සැටි පැතූ සැටි හරි ආශ්චර්යමත්. බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරි තින්නෝහං තාරයිස්සාමි සංසාරෝඝා මහභයා. මම පළමුව ජීවිතය අවබෝධ කරමි, සසර අවබෝධ කරමි, දුක අවබෝධ කරමි, සියල්ල අවබෝධ කරගෙන ලෝකයට ඒ බව කියා දෙන්නෙමි. මම මේ බිහිසුණු සසර නැමැති සාගරය තරණය කරන්නෙමි, ලොව තරණය කරවන්නෙමි. දුක්ඛිත වූ සංසාර ගමනින් මම අතමිදී සැනසෙන්නෙමි, ලොවක් සනසන්නෙමි. ඒ උදෙසා මට මේ මහා වීරිය පාරමිතාව උපකාර වේවා කියලා එදා මහ බෝසතාණන් වහන්සේ කල්පනා කළා. අන්නේ කල්පනාවෙන් පාරමී භූමියට බැසගෙන පින්වතුනි ඒ උතුමන් වහන්සේ ජීවිතයෙන් ජීවිතේ කොච්චර කාලයක්ද අවස්ථා කීයක්ද කියා කිසිම උපමාවකින් කියන්න බෑ. මහා සාගරයේ ජල බිඳු වලට වඩා වැඩි වාර ගානක් ඉපදුනා. මහා පොළොවේ වැලි කැට වලට වැඩි වාර ගානක් ඉපදුනා හිස් දන් දෙන්න. ඉපදුනා ඇස් දන් දෙන්න. එහෙව් පරිත්‍යාගයක් ඇත්ත වශයෙන්ම සිද්ධ කළා. සහතිකවම සිද්ධ කළා. එහෙව් ඉතිහාසයකින් තමයි පාරමී ධර්ම පිරුණේ. මහ බෝසත් උතුමන් වහන්සේට කාගේ ජීවිතවලට මුණ ගැහෙන ප්‍රශ්න 100,000 ගුණයකින් ප්‍රබල වෙලා මුණ ගැසුණා. මහ බෝසතාණන් වහන්සේ ඉදිරියට ආපු සෑම අභියෝගයක්ම පාරමිතාවක් කරගත්තා. සෑම අවස්ථාවක්ම ක්ෂාන්ති පාරමිතාව පුරන්න අවස්ථාවක් කරගත්තා. ලෝකයට මෙත් වඩන්න මෛත්‍රියෙන් සලකන්න අවස්ථාවක් කරගත්තා. සැහැසි ලෝකය නපුරු ලෝකය කුරිරු ලෝකය කිසිදු වරදක් නැතුව මහ බෝසතාණන් වහන්සේට හිංසා පීඩා කරපු අවස්ථා තිබුණා බොහෝමයක් ඔය සංසාරේ. ඒ සෑම මොහොතකම මෛත්‍රිය නැමැති එකම පීයුෂය හදවතේ තැන්පත් කරගෙන එම සිසිලසින් ලොව සුවපත් කළා. වෛරයට වෛර කළේ නෑ බෝසතාණන් වහන්සේ. රාගයට රාගයෙන් උත්තර දුන්නේ නෑ බෝසතාණන් වහන්සේ. මාන්නයට මාන්නෙන් පිළිතුරු දුන්නේ නෑ. නිහතමානවයි මානෙ දිනුවේ. විරාගයෙන්මයි රාගය දිනුවේ. මෛත්‍රියෙන්මයි වෛරය දිනුවේ. දානයෙන්මයි මසුරුකම දිනුවේ. සත්‍ය වචනයෙන්මයි මුසාව ජයගත්තේ. අර්ථවත් වචන වලින්මයි හිස් වචන ජයගත්තේ. පින්වතුනි සංසාර ගමනේ මිහිරි වචන වලින්මයි පරුස වචනේ ජයගත්තේ සංසාරේ. ඒ වගේම අනන්ත සසරකදී ඒ මහසත් බෝසත් උතුමන් වහන්සේ තමන්ගේ ජීවිතය මේ ලෝකේ සත්වයන්ගේ ජීවිත වෙනුවෙන් අතහැරියා. යුක්තිය අයුක්තිය හොයන්න ගියේ නැහැ. මිනිස් ලෝකේ පසක තැබේවා තිරිසන් ලෝකේ උපන් අවස්ථාවලදී පවා පුදුම දයාවක් හදවතේ තිබුණා. පුදුම කරුණාවක් හදවතේ තිබුණා. පෙර මහ බෝසතාණන් වහන්සේ රන්වන් පාට මුව රජෙක් වෙලා ඉපදුණා. ඒ රන්වන් පාට මුව රජා ඇතුළු තමන්ගේ පිරිස රජතුමාගේ ඒ මුවන් දඩයම් කරන කොටුවට හසු වුණා. වාරෙන් වාරයට මුවෙක් ඉදිරිපත් වෙනම රජතුමාට මාංශය පිණිස.
එදා දවසේ එළඹිලා තිබුණේ ගර්භණී මුව දේනුවකට. ඒ මුව දේනුව මහබෝසත් රන්වන් මුව රජුන්ගෙන් ඉල්ලීමක් කළා දේවයන් වහන්සේ අද එක දවසකට මගේ වාරය වෙනස් කරන්න. මේ මගේ කුසේ ඉන්නවා මුව පැටියෙක්. බිහි වුණාට පස්සේ ටිකක් වැඩුණාට පස්සේ අවස්ථා දෙකක් තියෙනවා. එතකොට මමද බිලි වෙන්නම් මේ මුව පැටියාද බිලි වෙයි. මගේ මේ දරු ගැබ බිහි කරනකම් මට අවස්ථාවක් දෙන්න. අන්නේ වෙලාවේ රන්වන් බෝසත් මුව රජුන් ප්‍රකාශ කළා ඔබේ අවස්ථාව වෙන කෙනෙකුට දෙන්න බෑ. ඒක මට කරන්න බෑ. මම ඔබේ අවස්ථාව බාර ගන්නම්. එහෙම බාර අරගෙන ඝාතනය කරන තැනට ගිහිල්ලා ඒ රන්වන් මහා මුව රජුන් බෙල්ල දිගු කරගෙන හිටියා. රජතුමා ඇවිල්ලා බැලුවා. රජතුමා බලනකොට නායක මුව රජුන් ජීවිතය අතහැරලා දානයේ පිණිස විමසා බලද්දි කාරණය දැනගත්තා. මහ රජතුමා ප්‍රකාශ කළා මුව රජුනි ඔබ රන්වන් පාටයි. විශාල මුව පිරිසකට ඔබයි නායකයා. ඔබ මම ඝාතනය කරන්නේ ඔබට අභය ලබා දෙනවා. මහ රජුනි මට විතරක් අභය ලබා දීලා හරියන්නේ නැහැ. මගේ පිරිසටත් අභය ලබා දෙන්න ඕන. ඔබේ පිරිසටත් අභය ලබා දෙනවා. මහ රජුනි මම විතරක් මගේ පිරිස විතරක් නෙමෙයි ලෝකේ අසරණ. ඔබ රජෙක් ලෙස ඔබේ විජිතේ කුරා කුහුඹුවන්ගේ පටන් ආරක්ෂා කරන්න ඕනි. අහසේ පියඹා යන පක්ෂීන්ට ජලයේ හැසිරෙන මත්ස්‍යයන්ට නිදහසේ හැසිරෙන ඉඩ දෙන්න. ඔබේ විජිතය මා ඝාත විජිතයක් කරන්න. සත්වයන් මරණ එක තහනම් කරන්න. මහා බෝසත් මුව රජුන්ගේ ඉල්ලීමෙන් සලිත වූ හදවත් ඇති බරණැස් රජතුමා ඒ ඉල්ලීම ඉටු කළා. බරණැස් නගරයට එදා යුගයක් උදා වුණා. ප්‍රාණ ඝාතයේ සත්ව ඝාතනය නැති කාලයක්. අන්න එහෙම තම පිරිස වෙනුවෙන් මහා බෝසත් උතුමන් වහන්සේ තමන්ගේ ජීවිතයේ පින්වතුනි අතහැරියා. ඒක හරි පුදුම සහගතයි ආශ්චර්යමත්. මිනිස්සුකටවත් කරන්න බෑ. දයාබර අම්මාගේ මරණය වෙනුවෙන් පුතෙකුට ඉදිරිපත් වෙන්න කිව්වොත් ඒත් ඉදිරිපත් වෙන එකක් නෑ. දයාබර පුතෙකුගේ මරණය බාර ගන්න අම්මා ඉදිරිපත් වෙන්න කිව්වොත් අමාරු වෙයි. දෙපාරක් හිතයි. ඒක තමයි ආත්ම සංඥාවේ හැටි. නුපුහුණු හිතක හැටි. කරුණා දයා බහුල හදවතක් වූ මහ බෝසතාණන් වහන්සේ තම පිරිස වෙනුවෙන් නෙමෙයි මුළු ලෝකයේ වෙනුවෙන්ම ඒ පරිත්‍යාගය සිද්ධ කළා. මහා වානර රජෙක් වෙලා ඔබ දන්නවා. එදා අඹ කන්නට ගමන් කරලා ඒ අඹ ගහ වටා මුරකාවල් යොදලා ඒ විශාල වානර පිරිස ඝාතනය කරන්න සැලසුම් කරද්දී රජතුමා වේවැලක් තුනටිය ගැට ගහගෙන ගඟේ ඉවුරෙන් එහා පැත්තට පැනලා සියලු වානර පිරිසට තමන්ගේ ශරීරයේ පාගා වේවැලේ එල්ලිලා එහා පැත්තට ගිහිල්ලා ජීවිතේ බේරා ගන්න තරම් අවස්ථාව ලබා දුන්න පුදුම ප්‍රඥාවකින් මිනිහෙකුට නොතිබිච්ච නුවණ තිරිසංගත ලෝකේ උපන් බෝසතාණන් වහන්සේලා තිබුණ පින්වතුනි. ආශ්චර්යමත් නේද? පුදුම සහගතයි. ඒ විශාල පිරිසක් එදා ජීවිත රැකගෙන බේරිලා ගියා. කොයි කාලෙත් මේ ලෝකේ අසත්පුරුෂයන් ඉන්නවා. ගුණවතුන්ගේ ගුණ නොහඳුනන අය ඉන්නවා. ඒ වානර මුළුවේ හිටපු එක්තරා වානරයෙක් මා බෝසතාණන් වහන්සේගේ පිටකොන්දේ පරාලයට පාගා බිඳලා දැම්මා. මහා පුදුම වේදනාවක් ආවා. යම් විදිහකින් මහා බෝසතාණන් වහන්සේ අල්ලගෙන ඉන්න අඹාත් අතහැරියා නම් පින්වතුනි ඒ වඳුර ගඟට වැටිලා මැරෙනවා. නමුත් එච්චර වේදනාවෙන් තුනටිය කැඩී තිබියදී පවා තමන්ට පරම හතුරුකම කරපු පරම සතුරාටත් පරම මිත්‍රයෙක් වෙමින් ජීවිතේ බේරාගෙන යන්න ඉඩ හැරලයි සිහිසොන් වෙලා වැටුනේ. හරි පුදුම සහගතයි. එහෙව් පිළිසරණක් තිරිසංගත ලෝකෙදි තම පිරිසට ලබා දුන්නා. මුළු ලෝකයට ලබා දුන්නා. එහෙව් උතුමෙකුගේ පාරමිතාව පුදුමයි. මිනිහෙකුට හිතන්න බෑ නුවණින්. අචින්ත්‍යයි. ඒවන් අචින්ත්‍යා බුද්ධා. ඒකයි එහෙම කියන්නේ. බුද්ධ ගුණා අචින්ත්‍යා. බුදු ගුණ අනන්තයි කියන්නේ නිසායි. අචින්තියේසු පසන්නානං එහෙම බුදු ගුණයක පැහැදුනොත් යම් කෙනෙක් විපාකෝ හෝති අචින්තියෝ විපාකයත් අචින්තනීයයි. ඒ තරම් මිහිරි සැනසෙලි විපාක නොඅනුමානව ලැබෙනවා. පින්වතුනි ඒ විදිහට මහා බෝසතාණන් වහන්සේගේ සංසාර ගමන බොහොම අනුවේදනීයයි. මේ වෙසක් සමයේ සිහි කරන්නේ තොරණ බැඳලා කොඩි ඔසවලා දන්සැල් පූජා කළා සිල් සමාදන් වෙලා සම්බුද්ධ පූජා පවත්වලා මා සංගන බැහැ දැකලා බුදුබණ බුදු ගුණ අහලා ඔබ මෙලෙසින් ඒ අමා ධර්මයේ මිහිර විඳ විඳ සිහි කරන්නේ ඒ මහා බෝසත් මිහිරි ඉතිහාසයයි. අපිට ආමා සැනසෙලි දුන්න අපේ බෝසතුන් පාරමී පුරපු ඒ වෙනුවෙන් දුක් විඳපු ඉතිහාසයයි. ඒව සිහි කරන්න ඕන. සිහි කළ මනා සිදුවීම
බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. පුදුම ප්‍රඥාවකින් සංසාර ගමනේ අපේ මහා බෝසතාණන් වහන්සේ කටයුතු කළා. මිනිහෙකුට නොතිබිච්ච ප්‍රඥාවක් මහා බෝසතාණන් වහන්සේට තිබුණේ තිරිසංගත ලෝකේ ඉන්න කාලේ. නලක පාන ජාතකයේදී තම පිරිසට ඇති ඕ පිපාසය, ඒ පිපාසය සංසිඳුවාලන්නට ඒ මහසත් බෝසත් උතුමන් වහන්සේ වානර රජුන් පිළිපැදපු හැටි මේ හැමෝම දන්නම. හැමෝගෙම පිපාසය සංසිඳුණා, පිරිස ආරක්ෂා වුණා. ඒ පමණින් ඥානවන්තයි මහා බෝසතාණන් වහන්සේ. පින්වතුනි, වානරයෙක් වෙලා උපන් ඉතිහාසයේ පුදුම මෛත්‍රියක් හදවතේ තිබුණා. තමන් මහා පොළවේ මහා ආවාටයක බැටලා ඉන්න මිනිස්සෙක් ගොඩ ගන්න තරම් යෝධ බලයක් තිබුණ වානර රජතුමා. ඒ මිනිසයා ගොඩගත්ත පීඩාව වෙහෙස නිවා ගන්නට ඒ මිනිසයා සත්පුරුෂයෙක් කියලා හිතලා ඔඩොක්කුවේ ඔළුව තියාගෙන ඩිංගක් නින්දට වැටුණා. පින්වතුනි, මිනිස්සෙක් නොකරන දක්ෂතාවයක්, මිනිස්සෙක් නොකරන මහා උපකාරයක් කරලා එලෙසින් ඉන්නකොට ඒ සැහැසි නපුරු පුද්ගලයා මහා ගලක් මහා බෝසතාණන් වහන්සේගේ ඔළුවට අතහැරියා. අපිට නම් හිතන්නත් අමාරුයි මිනිස් මනසක් ඒ තරම් නපුරු වෙනවද කියා. ඒක තමයි පින්වතුනි පාපයේ ස්වභාවය, අසත්පුරුෂ ඇසුරේ ස්වභාවය, දුර්ජන භාවය, අකෘතඥ භාවය ඕනම පුද්ගලයෙකුගේ හදවතේ ඒ පාප කාලුසිය යටපත් වෙලා තියෙනවා. අවස්ථාව පැමිණුනොත් මඟඵල නොලැබූ ඕනම කෙනෙකුට බොහෝම නරක විපත් පමුණුවනවා මේ පාපයේ නැමැති ධර්මය. එනිසා පාප සිතුවිල්ලකටවත් මේ හදවතේ ඉඩ දෙන්න හොඳ නැහැ. අපිම අපේ විසුද්ධිය හොයාගන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ බුදු වචන ආලෝකයෙන්. පින්වතුනි, එලෙසින් තමන්ගේ හිසට ගලක් අතහැරලා ඔළුව කුඩු වෙලා ඔලු කටුව ලේ බේරෙද්දි වැරයෙන් ගහක් උඩට නැග්ගා. ඇයි ඔබ මට මෙහෙම විපතක් කළේ? මෙච්චර පිහිටක් වෙච්ච ඔබට තිබුණානේ මගේ ජීවිතය ආරක්ෂා කරන්න. නමුත් ඒ අසත්පුරුෂයා කලගුණ හැඳිනුවේ නැහැ. ඒ වුණත් මහබෝසතාණන් වහන්සේ අකෘතඥ වුණේ නැහැ. සත්පුරුෂකම අතහැරියේ නැහැ. ඔබ මහා වනයේක මම්මුලා වෙලා ඉන්නේ. මා ඔබ බේරා ගන්නවා. එනිසාම ඔබ මම මේ අත්ෙන් අත්තට පැනලා යද්දී ගලා හැලෙන ලේ බිඳු වලින් මග සලකුණු කරගෙන බරණැස් නගරයට යන්න. බලන්න, පරම අසත්පුරුෂයාට පරම මෛත්‍රියෙන් පිහිට වුණේ තිරිසන් ලෝකෙනි. පින්වතුනි, අපේ හදවත්වල මොන මෛත්‍රියක්ද තියෙන්නේ කියලා හිතෙනවා. අපේ හිතවල මොන ඉවසීමක්ද තියෙන්නේ? අපේ හිතවල මොන කුළුණු ගුණයක්ද තියෙන්නේ? සැබවින්ම මනුස්ස රූපයක් දරා මිනිස් හදවතක් දරා ඉන්න අපට මහබෝසත් චරිතය හැර වෙන ආදර්ශයක් නැහැ. එනිසා මේ බාල බොළඳ බොල් ලෝකයෙන් වීර චරිත හොයන්ට එපා. කවදාකවත් මුණ ගැසෙන්නේ නැහැ. සරාගී හදවතක් ඇති මිනිහෙකුට කවදාම ලෝකේ වීරයෙක් වෙන්න බෑ. කෙලෙස් සහිත, වෛරය සහිත, පාපය සහිත, දුර්ගුණ සහිත, ඉරිසියාව සහිත, මසුරුකම් සහිත කිසිම කෙනෙකුට පින්වතුනි මේ මහ පොළවේ සැබෑ වීරයෙක් වෙන්න බෑ. සැබෑ මානව හිතවාදියෙක් වෙන්න බෑ. සැබෑ සත්පුරුෂයෙක් වෙන්න බෑ. සැබෑ ගුණමතෙක් වෙන්න බෑ. සැබෑ මෛත්‍රී යුක්ත කෙනෙක් වෙන්න බෑ. හිතේ වෛරය නැති කරලමයි මුළුමනින්ම ප්‍රහාණය කරලමයි, රාගය නැති කරලමයි රාගය මුළුමනින්ම දුරු කරලමයි, ආසාමාන කෝප ආවේග නැති කරලමයි මුළුමනින්ම දුරු කරලමයි සැබෑම සැබෑ සත්පුරුෂයා ලෝකේ පහළ වෙන්නේ. ඒ සත්පුරුෂයා තමයි අපේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ. මුළු චරිතයේම ආදර්ශයක් කළා, කැඩපතක් කළා ලෝකයට. මුළු සත්ව වංශයකට එකම පිළිසරණක් සාදා දුන්නා. ඒ වූ ඉතිහාසයක හිත හිතා සැනසෙන්න බොහෝ කරුණු තියෙනවා මේ වෙසක් කාලේ අපි හැමෝටම. අපේ ජීවිතවලට සුවිසල් දැවැන්ත ආදර්ශ ලැබෙනවා. අපේ හිත හදාගන්න, නිවාගන්න, මාවත පිරිසිදු කරගන්න, නිවැරදි निराකූල කරගන්න මීට වඩා මඟ පෙන්වීමක් කොහෙන් ලැබෙන්නද? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නම් වූ විරාගී මහේශාක්‍ය උතුමන් වහන්සේට ඉතිහාස සසර ගමනේ ඔබට මට පැමිණෙන දුක් 100,000 කෝටියකින් පැමිණුණා. ඒ හැම තැනකම දයා ගුණයම, කරුණා ගුණයම, මෛත්‍රී ගුණයම, ඉවසුම් නුවණම, දූරදර්ශී භාවයම, අනාගතයේ ලැබෙන විපුල සැපය අරමුණු කරගෙන తాවකාලික සැපය අතහැරියා. අනන්ත වාරයක් මිනි ඔටුනු ගලවා පසෙක තබා හිමාලයේ වනාරණට වැඩිය රජමැදුරින් බැහැලා සමුගෙන තපස් රකින්න, ගුණ පුරුදු කරන්න. අනන්ත ජාතීන්හි රන් ගබඩා, රුවන් ගබඩා, මිනිමුතු ගබඩා විවර කරලා
මාස ගණන් දන් දීලා හැරිලවත් බලන්නේ නැතුව අඳුන් දිවිසමක් පැන් කෙන්ඩියක් අරගෙන යන්න ගියා හිමව්කුළු වනාරණට තපස්කම් කරන්න. අනන්ත ජාතීන් සොඳුරු යශෝධරාව අතහැර දමා රාහුලයන් අතහැර දමා යන්න ගියා වනාරණට මහානකම් කරන්න. ඒ ගමන් කළේ අකෘතඥ භාවයෙන් හින්දා නෙවෙයි. වරදවා ගන්නට එපා. එතන තියෙන දරු සෙනෙහස දුෂ්ප්‍රඥයන්ට පේන්නේ නැහැ. දරුවා සිප ගන්නවට වඩා අප්‍රමාණ සෙනෙහසකින් ඒ දරුවා සසරින් අත මුදවන්න පාරමි පෙරුවා. රාහුලයන් සිප ගන්නවට වඩා අප්‍රමාණ සෙනෙහසකින් රාහුලයන් සසරින් අත මිදෙව්වා. යශෝදරාව తాවකාලිකව තනි කළත් සදා කාලයට සුවපත් කළා. බුදුරජාණන් වහන්සේ වෙස්සන්තර මහා බෝසත් උතුමන් වහන්සේ ලෙස එදා ඉපදිලා. ඒ මද්රී දේවිය අතහැරලා දාද්දි දානයේ පිණිස දෑසවන් දරු දෙදෙනා දම් දෙද්දී මහා බෝසත් හදවතින් මතුවෙලා මුව මඩලින් පිටවෙච්ච වචනයක් තමයි නමේ දෙස්සා උභෝ පුත්තේ මද්දී දේවී නදෙස්සියා සම්බන්්‍යුතම් පියම් මහියන් තස්මා තේසං අදාසහං. මට මගේ දෑසවන් දරු දෙදෙනා එපා වෙලා දන් දෙනව නෙමෙයි. ඒ දරු දෙදෙනා මම බොහොම ආදරයෙන් හැදුවේ වැඩුවේ. රජකුමාරයෙක් රජකුමාරිකාවක්. තවම කටේ කිරිසුවඳ ගිහිල්ලා නැහැ. ඒ තරම්ම මොල කැටි හුරතලයෙන් කල් ගෙවන්නේ. මගේ ලොව එකම සතුට මගේ දරු දෙදෙනා වෙච්ච කාලේ මම මගේ දරු දෙදෙනා දම් දුන්නේ සැබවින්ම ලෞතුරා බුදු බව ලබා මුළු ලෝකයකට පිහිට වෙන්න. මුළු ලොවක් සුවපත් කරලා සනසන්න. මුළු ලොවක් දරුවන් කොට සලකා ආදරණීය දරු දෙදෙනා දන් දීම කාටවත් විවේචනය කරන්නට බෑ. මුළු ලෝකයක් තමන්ගේ දරුවන්ට සලකමින් අන්දරුවන් නොදරුවන් ලෙස දකින ලෝකයකට මහබෝසතාණන් වහන්සේ ආදර්ශ කළේ තම දරුවාට සේම මුළු ලොවට සලකන්න. ඒ ආදර්ශයයි වෙසතුරු මහා නිරිඳුන් ලබා දුන්නේ. මේ මුළු ලෝකයට පින්වතුනි හිතන්නට මද්දී දේවී නදෙස්සියා මගේ හදවතවන් මද්රිය මම මේ අතපැන් වඩලා දෙන්නේ මේ වනාරණේ තනි වෙන්න බලාපොරොත්තු වෙමින්. ඇය මට අප්‍රිය නිසා නෙවෙයි, අවලස්සන නිසා නෙවෙයි. ඇයද මට ප්‍රියයි මනාපයි, මගේ එකම ආදරයයි, එකම ප්‍රේමයයි. ඒ මද්රී දේවිය රජකුමාරිකාවක් නමුදු මේ මුළු ලොවක් සනසන්න පාරමි පුරන මම මද්රී දේවියත් අතහරිනවා. අතහැර දාලා ගියේ සැබවින්ම පින්වතුනි ඇය කෙරෙහි අප්‍රමාණ සෙනෙහසකින්. හැබැයි ඔබ මා කෙරෙහිද ඒ සෙනෙහසම දායාද කරමින්. එනිසා මේවා බොහෝම ගැඹුරු ගුණ, බෝසත් ගුණ කෙනෙකුට හිතන්නත් අමාරුයි. බොහෝ කාලයක් සංසාරයෙන් නොමග ගිය, කෙලෙස් කිලුටු වලින් නැහැවී ගිය හිත් ඇති මිනිසුනට, කෙලෙස් කුණු වලින් නැහැවී ගිය හිත් ඇති මිනිසුනට මෙව්වා බොහෝම ආකස්මික ආගන්තුක අභූත කතා වෙන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාවන්තයාට මේ වචන එකක්වත් සැක නැහැ. ඒ පාරමී ඉතිහාසයේ පාරමී පුරාණයේ කිසිම සැකයක් නැහැ. ඒ ගුණ පුරාණයේ මෛත්‍රී පුරාණයේ කිසිම සැකයක් නැහැ. ඒ බෝසත් පුරාණයේ හැමෝටම සැබවින්ම ශ්‍රද්ධාවන්තයන්ට ඒ තරම්ම ජීවිතයට මඟ පෙන්වීමක්. පින්වතුනි අන්න එහෙම සසර ගමනක තමයි මේ මහා බෝසතුන් පාරමිතා ධර්ම සම්පාදනය කළේ. ඔබ හොඳින්ම දන්නා දීපංකර බුදුරජාණන් වහන්සේගේ සිරිපා බියසේදා සුමේධ කුමරු ලෙස මහා 이르දිමත් තාපසයෙක් ලෙස නියත විවරණ සීල මූදාපටන් ජීවිතෙන් ජීවිතයට හෙටම බුදු බව ලැබේවි කියන පිවිතුරු බලාපොරොත්තු ඇතුව පාරමිතා සම්පාදනය කළා. මහා කුළුණු සමවතින් ලොව සනසන පිවිතුරු පැතුම ඇතිව කරුණාව දියුණු කළා. මහා මෛත්‍රී සමවතින් ලොව සුවපත් කරන පිවිතුරු පැතුම ඇතිව මෛත්‍රිය දියුණු කළා. මහා මුදිතා සමවතින් මහා උපේක්ඛා සමවතින් ලොව සුවපත් කරන පිවිතුරු පැතුම ඇතිව බ්‍රහ්ම විහාර ගුණ දියුණු කළා. ඉතින් එලෙසින් පාරමි පුරලා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගෙවි ගියදා තමයි තුසිත දිව්‍ය ලෝකයට වැඩම කළේ පාරමි පුරා අවසන් කරලා. ඉන් අනතුරුව තමයි අවුරුදු 750 කෝටි 60 ලක්ෂයක ඉතිහාසයක් මේ අදින් ගත්තොත් මේන් අවුරුදු 750 කෝටි 60 ලක්ෂයක් ඉතිහාසයේ ඒ මහා බෝසතාණන් වහන්සේ සන්තුසිත දෙව් රජුන් ලෙස තුසීපුරයේ ඉපදිලා දෙවුල් සැප විඳිමින් සිටින කාලේ දසදහසක් සක්වාතල දෙවිවරු බ්‍රහ්ම රාජවරු එකතු වෙලා මහවීරයන් වහන්සේට මේ කාලයයි කාලෝ යන්තේ මහාවීර මෞකුස උපදින්න මිනිස් ලොවට වඩින්න ඔබ වහන්සේ පාරමි පිරුවේ මුළු ලෝකයකට අමා සැනසිරි ලං කරන්නයි. එනිසා
ඔබ වහන්සේ මිනිස් පුරයට වැඩම කරලා මනුස්ස ලෝකේ පහළ වෙලා ලෝතුරා බුදු වෙලා සවුසතුන් දුකින් මුදවනසේක්වා කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව පිළිගෙන පස්මහා බැලුම් බලා සුදුසුම කාලයේ බව දැනගෙන එළඹී ඇසලපුන් පොහෝ දවසක රාත්‍රියේ මධ්‍යම යාමයේ කල්ප ලක්ෂයක් පාරමි පුරපු මායාවගේ පින් ඇති කුසට වැඩම කළා. සුද්ධෝදන මහ රජතුමා නිසාවෙන් මහා කල්ප ලක්ෂයක් එක දිගට ලෝකයට බුදු පුතෙකු බිහි කරන්න පාරමි පුරපු අම්මා පින් ඇති මායා දේවිය, පාරමි පුරපු තාත්තා පින් ඇති සුද්ධෝදන රජතුමා. ඒ දෙපළ නිසාවෙන් උතුරු දඹදිව ශාක්‍ය වංශයේ දෙවි මිනිසුන්ට අප්‍රමාණ හසරැල් කැඳවමින් තමයි මහ බෝසතුන් මව්කුසේ පහළ වුණේ. සතෝ සම්පජානකාරීව පින්වතුනි එලෙසින් පහළ වෙලා භද්‍ර පරයන්කයක් බැඳගෙන පලිඟු කරඬුවක තැබූ රත්තරම් පිළිමයක් පිටට පේනවා වගේ පින් ඇති මායා දේවියට ඒ පුත් කුමරු දකින්න ලැබුණා. එහෙව් උපතක් ගැන මේ මිනිස් ඉතිහාසයේ වෙන තැනකින් අහන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්තම කතාව. එලෙසින් භද්ද පරියන්කයක් බැඳගෙන සතෝ සම්පජානකාරීව සී ඇතිව නුවණැතිව දසමාසයක් වැඩ හිටපු මහානුභාව සම්පන්න බෝසත් කුමරු තමයි එළඹි වෙසක් පොන් පොහෝ දවසක ලුම්බිනී සාල වනෝද්‍යානයෙන් මේ මහා පොළොවේ සිරිපා පිහිටෙව්වේ. දෙවිවරුන්ගේ බ්‍රහ්ම රාජවරුන්ගේ පුද පෙළහර මත අරහන්තක බ්‍රහ්ම රාජවරුන්ගේ පිළිගැනීම් මැද දෙවිවරුන්ගේ පිළිගැනීම් මැද අහස් කුස පුරා දෙවිවරුන්ගේ බ්‍රහ්ම රාජවරුන්ගේ මල් වරුසා මැද මහා පොළොව පලා මතුවෙච්ච පියුම් මැද ඒ මහා බෝසත් උතුමන් මේ මහා පොළොවට වැඩම කළා. රන්වන් පාටයි ශ්‍රී ශරීරයෙන් රැස් විහිදෙනවා. ඒ තරම්ම ලස්සන උතුමන් වහන්සේ නම අනන්ත සසරක පිරූ පාරමිතාව දියුණු කරපු ගුණය මූර්තිමත් වෙලා මැවී පෙනී ගියා. පින්වතුනි එලෙසින් පහළ වෙද්දී මේ අනන්ත සක්වල ආශ්චර්යමත් මංගල ලකුණු වලින් ගැවසුණා. මේ ගලන සාගරය රළපතර වලින් සෙලවෙන සාගරය නිසල වුණා. සාගර තලයේ වැසෙන්නට පස්පියුම් හටගත්තා. මුළු පොළොව තලයේ වැසෙන්නට පස්පියුම් හටගත්තා. ගල්තලා, පර්වතතලා, සෛලතලා, පුලිනතලා වැසෙන්නට පස්පියුම් ඇති වුණා, පහළ වුණා. වෙන කවදාවත් නොපිපි මල් පිපුණ එකම දවස වෙසක් පුන් පොහෝ දවස. වෙන කවරදාවත් නැති මල් සුගන්ධයක් පෘථිවි තලයේ සිසාරා ගිය දවස මහා බෝසත් උතුමන් මහා පොළොවට වැඩම කරපු දවස. වෙන කවරදාකවත් නොමැති මල් වරුසා මහා පොළොවේ දනක් පමණ අහසින් වැටුණ දවස මහා බෝසත් උතුමන් වහන්සේ පහළ වූ දවස. දැස අන්ධ වූ දැස ලැබූ දවස වෙසක් පුන් පොහෝ දවස. උපතින්ම බිහිරි අය කන් අහන්නට අවස්ථාව ලැබූ දවස. උපතින්ම පිනුවෝ ඇවිදගෙන ගියපු දවස වෙසක් පුන් පොහෝ දවස. උපතින්ම රෝගී වූ නිරෝගී වූ දවස. සතර මහා අපායේ ගිනිදැල් නිමී ගිය දවස. හැම දෙනාගේ හද సంతාන අමාවෙන් පෙනී ගිය දවස. මහා බෝසතාණන් වහන්සේ පහළ වෙච්ච දවස. මේ වෙසක් පුන් පොහෝ දවස පින්වතුනි. එහෙව් ඉතිහාසයක් ලොවට දායාද කළා. එහෙව් වසිරි සිරියකින් මේ මහා පොළොවට වැඩම කළා. දුටු දුටුවන්ගේ දෑසක සතුටු කඳුලින් තෙත් කළා. දුටු දුටුවන්ගේ දෑත් නළලේ පිහිටුවල සාදුකාර නංවන්න සැලැස්සුවා. දෑස අයාගෙන කොච්චර බලා හිටියත් දැකලා පරණ වුණේ නෑ ඒ ලස්සන බුද්ධ රූපය. සවන් අයාගෙන කොච්චර අසා සිටියත් ඒ සිංහ නාදයේ අෂ්ටාංග සමන්නාගත ස්වර මාධූර්ය අසා කාටවත් ඇති වුණේ නෑ. ඒ අසිරිමත් බුදු සිරි විඳලා ඇතිවෙච්ච දෙවියෙක් නෑ, ඇතිවෙච්ච බ්‍රහ්මයෙක් නෑ. එනිසාම දෙවිවරු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩිද්දි ප්‍රකාශ කළා අතිකිප්පං සමනෝ ගෞතමෝ කාලං කරෝති. ඒ ශ්‍රමණ ගෞතම උතුමන් වහන්සේ ඊටාම ඉක්මනින් නොබෝ කලකින් අහෝ නොපෙනී යනවා කියලා. කෙසෙල් කඳන් බිමට වැටෙනවා වගේ දෙමගුරුන් හඬා වැළපුණා වැටුණා. කෙහි කඩාගෙන කෙහෙරල් කඩාගෙන. එහෙව් බුදු කෙනෙක් එහෙව් මුනිවරේ උපන් මොහොතේ උපන් දවසේ මේ මුළු ලෝක සත්වයන් අමතලා සිංහනාදයක් කළා. සත් පියවරක් වැඩම කළා. කාටද පුළුවන් වුණේ උපන් මොහොතේදීම මහ පොළොවක ඇවිද යන්න? එහෙම කෙනෙක් ගැන අපි නම් අහලා නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන විතරයි අපි දන්නේ. මහ පොළොවේ උපන් දවසේ උපන් මොහොතේදීම සිරි මුව මඩලින් නින්නාද කර සීහනාද කළ තථාගත සිහරජුන් මේ මුළු ලෝකයට ප්‍රකාශ කළා මමයි අග්‍රවන්නේ, ජේෂ්ඨ වන්නේ, ශ්‍රේෂ්ඨ වන්නේ.
මේ මාගේ අන්තිම ඉපදීම යලි කිසිදා නෑ මා උපදින්නේ මේ නපුරු සංසාරිකයා. එහෙව් ප්‍රතිඥාවකින් මුවග සාදුකාර නැංගුවා. ඒ මහා බෝසත් උතුමන් වහන්සේ මේ වෙසක් සමයේ ආශ්චර්යමත් පින්වතුනි. එලෙසින් මහ පොළොවට බැඩම කරලා සිංහනාද නංවල දෙවි මිනිස් හද సంతානවල නැවුම් අලුත් පිවිතුරු බලාපොරොත්තු ජනනය කරලා නොබෝ කලකින් ලෝතුරා බුදු වෙන්නට ප්‍රතිඥා ලබා දීලයි රාජකීය ජීවිතයක් 29 අවුරුද්දක් ගෙව්වේ. ඒ රාජකීය ජීවිතයේදී සොඳුරු යශෝධරා මුණ ගැසුණා. 13 අවුරුද්දක් ඇය සමග බොහෝම සමගි වාසයෙන් රම්ම්‍ය මාලිගාවේ සුරම්ම්‍ය සුභ මාලිගාවේ කල් ගෙව්වා. මහබෝසත් කුමරු සිද්ධාර්ථ කුමරු සිංහ රාජ්‍යයක් වගේ විරාජමානව ඒ තරමින් සෝභමානව රජ මැදුරක රජ සැපත ලබා කල්පනා කළේ හරි ගැඹුරු පුදුම චින්තනයකින්. ඒ උතුමන් වහන්සේ හිතුවා මේ රාජකීය ජීවිතය පරණ වෙන්න පුළුවන්, ලස්සන රූපය විවරණ වෙන්න පුළුවන්. මේ රජ සැපත දවස් කීයකටද, මේ කළු කෙස් ටික දවස් කීයද පවතින්නේ, මේ රන්වන් පාට දවස් කීයකද පවතින්නේ, මේ රජ සෝභා සිරි සෝභා, මේ පිදුම් වැඳුම් සත්කාර සම්මාන ජයකේලි තුති ගීත කවත් දවස් කීයකටද පවතින්නේ. මේ ඔක්කොම විපරිණාම ධර්මයෙන් යුක්තයි. අහෝ මේ ලෝකේ සත්වයන් උපදිනවා මල මුත්‍රා ගොඩේ. ඉපදිලා හැඬු කඳුලින් මල මුත්‍රා අතරින් නැගිටලා උස් මහත් වෙලා තරුණ වයට පා තබලා ඉන් අනතුරුව මේ ලෝකේ ජීවත් වෙන්න වැර වෑයම් කරනවා. නොදැනීම කාලෙ ගෙවිලා යනවා, වයස්ගත වෙනවා. මේ තරුණ කමට හිටපු ලස්සනට හිටපු ඇත්තෝ දැන් බලනකොට දි รา පත් වෙලා වයස්ගත වෙලා කොඳු වකුටු වෙලා හැම රැලි වැටලා කෙස් සිදිලා දත් ගැලවිලා විරූප වෙලා විරූප දකුම් ඇති වෙලා මහා බෝසත් උතුමන් වහන්සේ ලොව දෙස බලද්දී මේ විපරිණාමය දැක්කා. ජාති දුක දැක්කා, ජරා දුක දැක්කා, ව්‍යාධි දුක දැක්කා, මිනිසුන්ගේ කඳුළු ජාලා දැක්කා, මිනිසුන්ගේ හදවත්වල නැගෙන වේදනා දැක්කා. මම මේ රජ මැදුරකට වෙලා රජසැපත විඳ විඳ සිටියොත් මේ අසරණ ලෝකයකට කවුද පිළිසරණ ලබා දෙන්නේ? කාගේ පිහිටද ලැබෙන්නේ? අන්න එහෙම කල්පනා කරලයි එදා ඒ මහබෝසත් සිරි සිදුවත් උතුමන් වහන්සේ පින්වතුනි රජමැදුරින් සමුගෙන තපෝවනයට වනාරණට වැඩම කළේ කිං සච්ච ගවේසී මුනිවරයෙක් වෙලා, කිං කුසල ගවේසී මුනිවරයෙක් වෙලා. එලෙසින් වැඩම කරපු ගමනයි අපි මේ වෙසක් කාලේ සිහිපත් කරන්නේ. මුළු ලොවක් සුවපත් කරන පිවිතුරු පැතුම් හදදරා මහබෝසත් කුමරෙකුගේ රජමැදුරෙන් නික්ම යාම අපි හැමෝටම සැනසීමක්. රජමැදුරේ ඇලී ගැලී කල්ගෙවපු හැම රජ කුමරෙක්ම මහ පොළොවට තම වර්ගයාට බොහෝ සෙයින් පිළිලයක් වුණා. ඒ වගේම රජමැදුරේ ඇලී ගැලී හිටපු රජ කුමාරවරුන්ගෙන් ගැවසී ගත් රාජවංශ කතාවට රජමැදුරක් අතහැර දමා භද්‍ර යෞවනයක පසු වූ රජ කුමරෙක් සමුගෙන රජමැදුරින් යන්න ගියා. මේ පුවත පැතිරිලා ගියා අනන්ත සක්වාතලවල. ලොව ශ්‍රේෂ්ඨම කුලයේ උපන්, ලොව අග්‍රම කුලයේ උපන්, ලොව අසහාය වූ ලෞකික පොහොසතානෝ වූ, ලොව අසහාය වූ ගුණවතානෝ වූ, ලොව අසහාය අසම සම අතුල්‍ය පුරිසෝත්තමයෝ රජකුමරු චක්‍රවර්ති මිනි ඔටුන්න හිමි කුමරු රජමැදුරෙන් බැහැලා ගියා කියන ආරංචිය පැතිරිලා ගියා. කසාවතක් දැරුවා කියන ආරංචිය පැතිරිලා ගියා. ඉන් අනතුරුව අනන්ත අප්‍රමාණ දුක් විඳිමින් සත්‍ය ගවේෂණය කළා. දුෂ්කර ක්‍රියා සමයෙන් අදහස් කරන්නේ මේ මිහිපිට වැඩිම දුක් විඳපු මිනිසා මහා බෝසතාණන් වහන්සේ. ඊට එහා දුකක් මේ භද්‍රකල්ප ඉතිහාසයේ වින්දෙත් නැහැ, අනාගතයේ විඳින්නෙත් නැහැ කිසිම මිනිසෙක්. බුදුවරුන් අතර වැඩිම කාලයක් දුක විඳපු ලෞතර බුදු බව පිණිස අපේ බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව 6 අවුරුද්දක් ගත කළා. අවුරුදු 45යි සම්බුද්ධ ජීවිතය. මතු පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ, ඉතිහාසයේ පහළ වූ කකුසඳ කෝණාගමන කාශ්‍යප බුදුරජාණන් වහන්සේලා දස මාසයකට නොඅඩු කාලයක් තමයි දුෂ්කර ක්‍රියාව කළේ. ඒත් මේ වගේ දුක් විඳින්නේ නැහැ. මේ වගේ දුක් විඳින්නේ නැහැ. නමුත් අඩු ආයුෂයක් තිබුණ වැඩිම දුක් විඳලා සම්බුද්ධ රාජ්‍යයකටපත් වෙච්ච අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වීරිය පුදුම සහගතයි. ඒ ශ්‍රී ශරීරයේ වැහැරිලා දිය වෙලා විරූප වෙනකන් කොච්චරද කියනවනම් එහෙම දුක් විඳ පින්වතුනි උරුවෙල් දනව්වේ සත්‍යයේ නාමයෙන් ಭಾರತ ශ්‍රමණවරුන්ගේ ඉගැන්වීම ආත්ම ක්ලමතනයේ ශරීරයට දුක් දීම දුකින් සත්‍ය අවබෝධ කිරීම කළ හැකිය කියන මිත්‍යා ඉගැන්වීමේ සත්‍යක් තිබේදෝ කියයි ඒ පරිේශණයේ යෙදුනේ.
ඒ පරිේශණයේ අවුරුදු 6ක් යෙදිලා අවසන් වෙනකොට වැහැරිච්ච වැහැරිල්ල කොච්චරද කියනවනම් කුස ස්පර්ශ කරන පමාවට පිටකොන්දේ පරාල යට ස්පර්ශ වුණා. ඒ තරමින් වැහැරිච්ච මිනිහෙක් මේ මහ පොළොවේ අදටත් නැහැ, එදත් නැහැ, අනාගතෙත් නැහැ. එහෙම දුක් විඳලා අවසානයේ තීරණය කළා නායම් බෝධාය මග්ගෝ මේ සම්බෝධිය පිණිස මාවත නොවේ. හුදු ආත්ම ක්ලමතනය පමණයි. මේ වෙහෙස කර ප්‍රතිපදාව මම අතහැර දාලා මැදුම් ප්‍රතිපදාව නැමැති රමණීය ශාන්ත ප්‍රතිපදාවට මම පිවිසෙනවා. තනියම තීරණය කළා. කාගේවත් ඉගැන්වීමක් නැතුව තීරණය කළා. පින්වතුනි අපිට මොන වැරදිලිද වැරදිලා තියෙන ලෝකේ. චක්‍රවර්ති මිනි ඔටුන්න හිමි රජ කුමරුට මෙහිම වැරදුනා. හැබැයි ඒ උතුමන් වහන්සේ ඒ වැරදීමම පාඩමක් කරගත්තා. ඒ වැරදීමම ගුරුවරයෙක් බවට පත් කරගෙන අතහැරලා දැම්මා. ඉන් අනතුරුව පැමිණි යුගය මුළු ලෝකයට අමල සැනසීම ලැබිච්ච යුගයේ බවට පත් වුණා. මුවින් මුව තුති ගීත ගැයෙන සමය බවට පත් වුණා. වෙසක් පොන් පොහෝ දවසක රන්වන් වූ ඒ රජ කුමරු මහ බෝසත් රජ කුමරු දෙවියන් විසින් සරසන ලද මාවතින් බුද්ධගයා භූමි මණ්ඩලයේ යසතුබෝ තුරු සෙබනට වැඩම කළා. පෙර සංසාර ගමනේදී පාරමි පුරපු බලයට මහ පොළොව පලාගෙන චුද්දසරියන් වජ්‍රාසනයක් මතු වුණා. කුසතන අතුරා චතුරංග සමන්නාගත වීරියෙන් යුතුව ඔබ මා වෙනුවෙන් අප්‍රමාණ කරුණාබර හදවතකින් ඒ ආසනයේ වාඩි වුණා නැගෙනහිර දිසාව බලාගෙන. කාමන් තචෝචන හරුචට්ඨී චවසිස්සතු උපසුස්සතු ශරීරේ මංසලෝහිතං යන්තම් පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සන්තානම් භවිස්සති. අන්නේම අදිෂ්ඨාන කළා. මහා වීර වික්‍රම බලයකින් මහා පුදුමාකාර ගැඹුරු අදිෂ්ඨානයක්. මගේ මේ ශරීරයේ ඇස් ඉස්මස් නහර ඔක්කොම ගැලවී වියලී ඉහිරී ඒවා සිඳී ඒවා පුරුෂ වීරියෙන් බල පරාක්‍රමයෙන් යම් උතුම් සම්බෝධියකට සත්‍ය අවබෝධයකට පැමිණිය යුතුයි නම්මා ඒ කාන්තෙන් ඒ උතුම් සම්බෝධියට පැමිණමයි නැගිටින්නේ. එසේ නොවී මා නැගිටින්නේ නැහැ. ජීවිතය අතහැරියා. අදිෂ්ඨාන බලය පිහිටෙව්වා. වජ්‍රාසනයේ වැඩ ඉඳගෙන දස මරුන් පරාජය කළා. පස් මරුන් පරාජය කළා. දස බිම්බර මර සෙනගක් පරාජය කළා. පාරමී බලය නැමැති අදිටනින් පින්වතුනි. පාපී මාරයා පැමිණිලා ප්‍රකාශ කළා එම්බා සිද්ධාර්ථේ නැගිටින්න ඔය ආසනෙන් පලා යන්න ඔබ ඔය ආසනෙන්. ඔය ආසනේ හිමි මටයි මේ විශාල මාර සෙනගක් මට අද සාක්ෂි ලෙස ඉදිරිපත් වෙනවා. ඔබට කිසිම සාක්ෂිකරුවෙකු නැහැ මේ හුදකලා භූමියේ. අන්නේ වෙලාවේ තමයි මහා බෝසත් උතුමන් වහන්සේ දැවැන්තම වීරිය හිතට ගත්තේ. දැවැන්තම අදිෂ්ඨාන හිතට ගත්තේ. එම්බා මාරය, එම්බා පාපී මාරය. ඔබට ඉන්නේ සිත් ඇති අයයි සාක්ෂි දෙන්න. මට ඉන්නේ සිත් නැති මේ මහා පොළොවයි. මෙන්න බලන්න මහා පොළොව සාක්ෂි දෙන හැටි කියා. දකුණු ශ්‍රී හස්තයේ සුරක්තවර පංසු කූල ගර්භයෙන් එළියට අරගෙන එම්බා මිහිලිය ඔබ දන්නවද මගේ ඉතිහාසය? සාගරයක ජලයේ පරයන්නට ඇස් දන් දීපු හැටි ඔබ දන්නවද? මහා පොළොවක පස් පරයන්නට මස් දන් දීපු හැටි ඔබ දන්නව නේද? ඒ ඉතිහාස ගමනේදී මහා ආකාශේ තරු ගැට පරයන්නට අබිනීල නෙතු සංගල දන් දුන් හැටි ඔබ දන්නව නේද? සමත්‍රින්සත් පාරමී මහා පොළොවේ පුරපු හැටි ඔබ දන්නව නේද? ඉක්ුත් වගේ අනන්ත කල්පවල මා පුරපු පාරමිතාව පසක දැබේවා. එම්බා මිහිලිය මේ මහා පොළොව මත වෙසතුරු මා නිනිදුන් වෙලා සප්ත සතික දානි පූජා කරමින් පංච මහා පරිත්‍යාග කරමින් ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනා අතහරමින් මද්රී දේවිය දන් දෙමින් පාරමිතා මස්තක ප්‍රාප්ත කරපු ජීවිතයේ ඔබ කම්පා වුණා නේද? අදත් ඔබ මට සාක්ෂි වෙන්න කියලා කියද්දි පින්වතුනි ඇත්තමයි මේ මහා පොළොව කුඹල් සකක්සේ කම්පා වුණා. බඹරයක්සේ කම්පා වුණා. කම්පා වෙලා සැලී යද්දී පාපී මරසෙනග හිස් නූලු අත පලා ගියා. මහ බෝසත් උතුමන් වහන්සේ හුදකලා වුණා. අන්නේ මොහොතට අනන්ත සක්වලින් දෙවිවරු බ්‍රහ්ම රාජවරු පැමිණිලා තුති ගීත නැංවා මල් වරුසා ඇද හැලෙන්න සැරැත්තුවා. පසඟතුරු ഘോഷාවෙන් මුළු වහස් කුස නින්නාද වුණා. බුදු පොදයට නොපැමිණිච්ච දෙවියෙක් නැහැ. බුදු පුදයට නොපැමිණිච්ච බ්‍රහ්මයෙක් නැහැ. බුදු පුදයට නොපැමිණිච්ච නාගයෙක් ගුල්ලු සුපර්ණයෙක් නැහැ. ඒ තරම් විශාල පිරිසක් බුද්ධ ගයා පින්බිමට එකතු වුණා වෙසක් පුන් පොහෝ දවසක රාත්‍රියේ. හරියට මීය වගේ දවසක රාත්‍රියේ කාලයේ. අන්නේ මොහොතේදී මහ බෝසත් උතුමන් වහන්සේ අවරට යන්න පෙර ආතුවම සුදු සඳ නැගී යන මොහොතේදීම ආනාපාන සති චතුර්ථ ධානයෙන් උපදවාගත් සමාධි බලය ඇතිව
පංච අභිඥාවන් උපදවාගත්. එයින් පළමු විද්‍යාව පුබ්බේ නිවාසානුස්මතික විද්‍යාව උපදවාගත්තා. ඒ ඥාන බලයෙන් සංසාරී ඉතිහාසය දැකවදාලා අහෝ මේ සංසාරයේ ඛේදයකි, සෝචනීය භාවයකි, දුකකි කියලා මහබෝසතාණන් වහන්සේ අවබෝධ කළා. ඉපදිච්ච වාරසේම, දිරපු වාරසේම, මැරුණ වාර අනන්තයි අප්‍රමාණයි. එහෙව් සසරක නේද මා සැරිසැරුවේ. මොන විහිළුවක්ද මේ සංසාරේ. උමතුවකි සංසාරය, දුකකි සංසාරය, මහා සෝචයකි සංසාරය. අන්න එහෙම කල්පනා කරමින් විශිෂ්ට ඥානයෙන් දැකවදාරලා සසර තතු තේරුම් අරගෙන ඉන් අනතුරු ඊයේ වගේ රාත්‍රියක මධ්‍යම යාමයේදී චතුූපපාත ඥානයේ නැමැති දෙවන මහා විද්‍යාව උදා කරගත්තා. මේ මහා විද්‍යාවට මේ මහා උතුමන් වහන්සේට පෙනී ගිය අනන්ත සක්වලක සත්වයන් උපදින හැටි, කර්මානුරූපීව මැරෙන හැටි අවබෝධ වුණා. දැක බදාලා අරමුණු කළොත් ඕන තරම් දකින්න පුළුවන්. එහෙම විසද ඥානයකින් තමත් සංසාරයේ ආදීනව සසර ගමනක නපුර සැහැසි බව තහවුරු වුණා. මේ සසර මොහොතක් හෝ නතර නොවිය යුතුයි. මේ සසර මොහොතකුදු වර්ණනා නොකළ යුතුයි. අජ්ජරා සංඝාත මත්තම්පි භවන්න වන්නේමි. අසුරක් වසන මොහොතක්වත් මේ භවය වර්ණනා නොකළ යුතුයි කියා ඒ මහ බෝසත් උතුමන් වහන්සේගේ අදිෂ්ඨානය ඇති වුණා. ඉන් අනතුරු මේ සසර මේ භවය නැමැති ගෘහය තනන වඩුවා කබරෙක් දෝහෝ කියා සෙව්වා ඒ නුවණින්. ඒ මහා සත්බෝසත් උතුමන් වහන්සේට වැටහුණා තෘෂ්ණාව මූලික කරගත් පාප ධර්මයෝ, අවිද්‍යා තණ්හා මාන පාප ධර්මයෝ, 12ක් වූ අකුසල චිත්තෝත්පාදයෝ, සංකත වූ ලෞකික වූ සාසව වූ උපදිවේපක්කිය වූ වට්ටගාමී වූ කුසල ධර්මයෝ පවා සසර දික් කරනවා. එනිසා පුඤ්ඤ පාප පහීනස්ස හැම පාපයක්ම මම දුරු කරන්න ඕන. හැම ලෞකික කුසලයක් පවා මම දුරු කරන්න ඕන. ඒ නදාස් කරේ පින් එපා කියන එක නෙමෙයි. පාරමිතා පිරුවේ පින් පිරුවේ බුදු බව ලබන්න. කෙලෙස් ප්‍රහාණය වෙනකොට කුසල කර්මත් අහෝසි වෙලා යනවා. අකුසල කර්මද එතනින් එහාට කුසල අකුසල සියලු කර්ම නතර වෙනවා. කර්ම සකස් වීමම නතර වෙනවා. පුනර්භවයක් පුනරුත්පත්තියක් සකස් වීමම නතර වෙනවා. නැවත ඉපදීමකට යන යම් කර්ම වේගයක් වේනම්, ප්‍රතිසන්දි විඥානයක් දනවන යම් බඳු කර්මයක් සංස්කාරයක් වෙනම් ඒ ඔක්කොම හට ගැනීම නතර වෙනවා. හරි පුදුමයි. ඒ ඥානේ හරියට වජ්‍රයක් වගේ, ඒ ඥානේ හරියට අකුණක් ගහනවා වගේ ඒ තරම් විසද ආලෝකයක්. පින්වතුනි, තාල වර්ගයේ ගස් වලට අකුණක් ගැහුවොත් ඒකාන්තයෙන් කරටිය කැඩුනහම මැරෙනවමයි ඒ ගහ. අන්න ඒ වගේ මහා බෝසත් හදවත, මහා උතුම් හදවත, පාරමි පිරූ හදවත තුළ අසම සම ඥානෙ පහළ වුණා. ඒ ඥානය තමයි ආසවක්ෂය කර ඥානය. ආශ්‍රවයන් හෙවත් කෙලෙස් ඕග යෝග ග්‍රන්ථ නීවරණ උපාදාන පව්මල දෝවණය කරන ඒ මහා ඥාන බලයෙන් ඒ මහා සත්බෝසත් හිත පිරිසිදු වෙලා මහා බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වුණා. අනන්ත ඥානෙන් අනන්ත ඥාන බලයෙන් හෙවි ගැවසී ගත්ත සෝභමාන ජීවිතයක් ලැබුණා. රන් රැස් විහිදෙන්න පටන් ගත්තා. සිරස් මඩලෙන් අසූරියනක් තැන් පැතිර යන ශීර්ෂ ප්‍රභා විසිරුණා. ශ්‍රී ශරීරයෙන් බඹයක් පමණ තැන් රශ්මි ධාරාවක් මතුවුණා. ඉන් ඔබට අසූරියනක් පැතිර යන ශාන්ත රශ්මි මණ්ඩලයක් පැතිරුණා. ඉන් ඔබට නීල පීත ලෝහිත ආදී රැස් මඩලු අනන්ත සක්වල පැතිරුණා. සිරිමුව මඩල විවර වෙද්දී සුදෝ සුදු බුදු රැස් ධාරා මතුවුණා. ඒ සිරිපාවලින් රන් රැස් මතුවුණා. අබිනීල නෙතු සංගලේ කාන්ති ධාරාව මතුවුණා. හදවතින් කරුණා ගඟ ගලන්න පටන් ගත්තා. අවබෝධ කළ සිරි සද්ධර්මය ලොවට දේශනා කරන්න ආරම්භ කළා. මුළු ලෝකයේ දෙස කරුණා සහගත බැල්මකින් බලා වදාලා. හරියට පොකුණක නෙළුම් මල් හටගෙන නෙළුම් පොහොට්ටු ජලතලයෙන් මතුවෙලා ඉර එළිය වැටෙනකම් බලාගෙන ඉන්නවා, පිපෙන්නට, ප්‍රබුද්ධ වන්නට, සුවඳ විසරණය කරන්නට, ලොව සෝභමාන කරන්නට. තථාගතයන් වහන්සේ නම් වූ රන් හිරු මඩල උදා වෙනතුරු පාරමි පුරා පැමිණි මිනිස්සු ඉන්නවා ධර්මාවබෝධය ලබන්න, රහත් වෙන්නට, කාමයේ අතහැර දාන්නට. ඒ සියලු දෙනා වෙනුවෙන් මා අමාදහම් දේශනා කළ යුතුයි කියා තීරණය කළා. වැඩම කළා ඉසිපතන මිගදායේ මුව වනයේට. අප්‍රමාණ දෙවියන් බ්‍රහ්මයන් පිරිවරාගෙන පස්වග තාපසවරු මනුස්ස ලෝකේ කාය සාක්ෂි ස්ථානයේ තබාගෙන ඒ සිරි මුව මඩලින් අමා ගඟ ගලන්න පටන් ගත්තා. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මහණෙනි, මේ අන්ත දෙකක් තියෙන පැවිද්දා කිසිසේත්ම සේවනය නොකළ යුතුයි.
කාමයන්හි මුසපත් වීම නම් වූ අන්තයද ආත්ම ක්ලමතේන නම් වූ දෙවන අන්තයද අතහැර දමා මේ මැදුම් පිළිවෙත නම් වූ රමණීය ශාන්ත ප්‍රතිපදාවෙන් නොවරදින මාවතින් මම බුදු බවට වැඩම කළා. මා අවබෝධ කළා චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ සබම් දෙන්න මම දේශනා කරන්නෙමි. නින්නාදයක්සේ මතු වුණා සිරි මුව මඩලින් ඒ ආහංචං අමත දුන් දුබින් මහණෙනි මම අමෘතේ නැමැති බෙරය වාදනය කරනවා. දැන් සබන් නැත්තෝ අසත්වා ආපාරුතාතේ සංගමතස්ස ద్వාරා යේසෝතවන්තෝ පමුච්ඡන්තු සද්ධං සවන් නැත්තෝ සවන් ශ්‍රද්ධාව මුදත්වා මා මේ වදාරන සත්‍යයේ සිංහනාදයට පින් ඇති මිනිසු සේම දෙවියෝද බ්‍රහ්මයෝද ඒ සදහම් නාදයට සවන් යොමු කළා. ඒකට විශාල පිනක් දෙන්න ඕන. ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුදුබණ අසන්නට බෑ පින් නැති අයට. පාරමි නැති අයට අසන්න බෑ. පෙර බුද්ධ ශාසනවල පාරමිතා නොපුරුපු කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. අනන්ත සසරක් දුක් විඳලා පෙරම් පුරා පැමිණුණා බුදු කෙනෙක් බලන්න දෑසින්ම. බුදු කෙනෙකුගේ මිහිරි අමා ඒ සිරි මුව මඩලින්ම අසන්නට පින් පුරා පැමිණුණා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා දැක දැක වැඳ වැඳ දානි පූජා කරන්න පින් පුරා පැමිණුණා. ඒ බඳු පිරිස් අප්‍රමාණව දෙව්රමට බුදුරජාණන් වහන්සේ බලන්ට ආවා. ඉසිපතන මිගදායට පූර්වාරාමයට කපිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාමයට ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු වේළුවනාරාමයට ගිජුකුළු පර්වතයට පැමිණුණා. ඒ හැමෝ කෙරෙහිම ඒ අමා ගඟ ගලන්න පටන් ගත්තා. අසරණයන් සොය සොයා බුදුරජාණන් වහන්සේ අහසින්ද මහ පොළොවෙන්ද වැඩම කළා. ඒ වගේම රජවරුන්ගේ රජමැදුරු වලටත් කරුණාවෙන් වැඩම කළා. මේ රජවරයෙක් මේ දුගියෙක්ද කියා ලං කිරීම වෙන් කිරීම නෑ ඒ උතුම් ජීවිතේ. මේ මගේ කෙනෙක් මගේ කුලයේ කෙනෙක් මේ මගේ කුලයේ කෙනෙක් නෙමෙයි කියා ලං කරපු වෙන් කරපු කමක් ඒ ජීවිතේ තිබුණේ නෑ. මේ ධනවතෙක් මේ නිර්ධනයෙක් කියා අමුතු සැලකිලි දැක්ුවේ නෑ. කාටත් සමසේ අමාදොර විවර වුණා. කාටත් සමසේ දෙව්රම් වනාරණේ දොරකොටුව විවර වුණා. කවුරු වෙනුවෙනුත් සුවඳ කොටි ඒ දොරගුළු ඇරුණා. කවුරු වෙනුවෙනුත් ඒ හදවතින් අමා බණපද මත වුණා. දෙවියන්ට සේම බ්‍රහ්මයන්ට සේම මිනිසුන්ට සේම සකල විද සත්ව ප්‍රජාවට අනාචාර්ය වූ ආචාර්යවරයන් වහන්සේ බවට පත් වුණා. අමිල නිධානයේ බවට පත් වුණා. කල්ප වෘක්ෂයේ බවට පත් වුණා. දොරින් දොර නැගි සඳ මඩලක් වුණා. ඉර මඩලක් වුණා. මහා මේඝය නිමා කළ අමා වැස්සක් බවට පත් වුණා. නියංසෑය නිමා කළ මල් වරුසාවක් වුණා බුදුරජාණන් වහන්සේ. හැමෝගේම ජීවිත ඇතුලේ නතර වුණා. ඒ මිහිරි ගුණය, ඒ ආශ්චර්යමත් ජීවිතයට හැමෝම සෙනෙහස දැක්වුවා. අප්‍රමාණ ආදරයක් දරුවන්ට නුදුන් කෑම බීම බුදුරජාණන් වහන්සේට පූජා කළා. වෙන කිසි කෙනෙකු ඉදිරියේ දනින් නොවැටුණ මිනිස්සු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දනිස් දෙකෙන් බිමට වැටුණා. වෙන කිසිම කෙනෙකු ඉදිරියේ නොනැමුණ හිස් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නැමුණා. ඒ තරම්ම කාරුණිකයි. ඒ තරම්ම අනුකම්පා සහගතයි. බුදුරජාණන් වහන්සේ ගමින් ගමට දම් දෙසන්න වැඩම කළා. අවුරුදු 45ක් පිරෙන තුරාවට ඒ දහම් ගඟ නොසිඳී ගලන්න සැලැස්සුවා. දවසක් ගෙවුනේ වනාරණක, තවත් දවසක් සුදෝ සුදු වැලි තලාවක, තවත් දවසක් ගෙවුනේ දෙව්රම් වනාරණේ සුවඳ කුටියේ, තවත් දවසක් ගෙවුනේ හිමපාත සමයේ කොළ නැති ඉපල් ටිකක් විතරක් ඉතුරු වෙලා තියෙන ගහක් යට, තවත් දවසක් ගෙවුනේ වෙල්ෙලියක පිදුරු කුටියක, තවත් දවසක් ගෙවුනේ ගිජුකුළු පර්වතයේ ගල් තලාවක් මත. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සෑම තැනකටම දිව්‍ය ලෝකෙම් දෙවිවරු, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජවරු මේසක් වලින්ද පිටසක් වලින්ද වැළ නොකැඩී පැමිණුණා. ඒ කාලේ දෙවිවරුන්ට බ්‍රහ්ම රාජවරුන්ට වෙන හිතන්න දෙයක් තිබුණේ නැහැ. බුදු පුදයට යාමයි, බුදු බණ ඇසීමයි, බුදු ගුණ සිතීමයි, දහම් අවබෝධය ලැබීමයි. එච්චරයි දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ජීවිතවල තේරීම වුණේ. පින්වතුනි, එලෙසින් පහළ වී අප්‍රමාණ මිරිස් පිරිසක්ද සුවපත් කළා. වර එක මේසක් වල තවත් වර එක පිටසක් වලටත් වැඩම කළා. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන්න බණ පොතේ බව පැහැදිලිව සඳහන් වෙනවා. එලෙසින් හරිම 이르දියකින් හරිම ප්‍රාතිහාර්යකින් ධර්ම දේශනා කළා. ඇසු මිනිසුන්ට වැටහුණා අද නම් දහම් දේශනා කරන්නේ මා වෙනුවෙන්ම නේද? අද මේ මිහිරි බුදු බණ දේශනා කරන මහා ගෞතම බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතයේ දෙස බල බලාම මගේ හදවත කියවාම මගේ දුක දැකලම මගේ දුක නැති කරන්නම ශ්‍රී සද්ධර්මයේ නැමැති අමා ඖෂධය නේද මේ දෙන්නේ. ධම්මෝසද සමං නත්ථි තං වෝ පිබත භික්ඛවෝ
ධර්මය හා සමාන ඖෂධයක් නෑ දෙවි මිනිසුනේ එය පානය කරන්න කියා. ඒ තරම්ම කාරුණික ආමන්ත්‍රණයකින් බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. හිතන්න මේ ගැන පින්වතුනි, අවංක වෙන්න, සාදරණීය වෙන්න. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ තැනක් ඔය හදවතේ ලබා දෙන්න. පාළු වෙලා අඳුරු වෙලා වියලිලා යන්න දෙන්න එපා. ලස්සන හදවතක්, ලස්සන ගුණ මිහිරකට යා කරන්න. බුදුරජාණන් වහන්සේ විරාගී, නික්ලේශී. ඒ හදවතේ පව්මල නැහැ. පව්මල නැති බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඒ ජීවිතයට වඩාත් ලං වෙන්න. හිතනවා නම් ඔය හිතින් බුදුරජාණන් වහන්සේ ගැන පමණයි. සරාගී පුද්ගලයෝ ගැන කල්පනා කරන්න එපා. මොහොතක්වත් මහ ලොකු පාඩුවක්. දුර්ලභව ලැබූ, ඔබම ලැබූ, අමාරුවෙන් ලැබූ, විරවඩා ලැබූ, පාරමිතාවෙන් ලැබූ ලස්සන මිනිස් ජීවිතයක් මොකටද අඳුරු කරගන්නේ? බුදුරජාණන් වහන්සේ නම් වූ සෝභමාන ජීවිතය මෙනෙහි කරන පමාවට පිරිනිවන් වැඩියත් අප කෙරේ සරණ පිණිසේ දම් රජුන් අදත් ඉදිරිපත් වෙනවා. ඒක ආශ්චර්යමත් බුදු බලයක්. පින්වතුනි, බුදු ගුණ මෙනෙහි කරන්න. ඔබ සරණ ගිය බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කළා. ආය අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැහැ. සියල්ල අවබෝධ කරපු මුනිවරයෙකුගේ ශ්‍රාවකයෙක් වන මම මේ පුහුදුන් බොල් බොලද ලෝකේ දේවල් අමුතුවෙන් හොයා යන්න උවමනා නැහැ. සියල්ලම දන්නා මුනි රජුන් සරණ ගියේ මට සියල්ල දක්නා ඥානයේ ආලෝකය ලැබෙනවා. එනිසා මාද මේ ලෝකේ බහුශෘත වෙමි, පෝසතෙක් වෙමි බුදුරජාණන් වහන්සේ නිසා. වෙන කවුරුවත් නිසා නෙමෙයි. මාද මේ ලෝකේ නිමුණ දැමුණ පුද්ගලයෙක්, අවනත සුවච පුද්ගලයෙක්, කීකරු හික්මුණ පුද්ගලයෙක් වෙමි බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය නිසා. සුන්දර ජීවිතයක් ගත කළා. විද්‍යා ඥාන වලින් චරණ බලයෙන් සෝභමානව, විදු චරණ ගුණයෙන් සෝභමානව මේ මහ පොළොවේ ආදර්ශයක් වුණා. කඩපතක් වුණා. ශාක්‍ය කුලේ ඉපදිලා ශාක්‍ය මානෙ නැහැ. සම්බුදු පදවිය ලබා අසම සම තනතුර ලබා කිසිම මාන්නයක් නැහැ. ඉඳුල් බතත් වැළඳුවා බ්‍රාහ්මණයෙකුගේ. පුන්නා දුගිය පිදු, මහා දුගියා පිදු, කුඩු කැවුම, කුඩි රොටියත් වැළඳුවා. ලුණුත් නැති, ඇඹුලුත් නැති. එහෙමයි බුදුරජාණන් වහන්සේ අනුකම්පාව දැක්ුවේ. හිතලා බලන්න. ඒ මහාසී මුනිවරයන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය හැමෝගෙම සිත් සනසා ගෙවුණා. ඒ ගුණය විද්‍යාචරණයයි. සුන්දර සුගත් මාවතකින් ශාන්ත අමල නිමල නිවන මෙතේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. තේරීම බොහෝම හොඳයි. හිතපු හැටි බොහෝම හොඳයි. එතන නෑ තිබුණේ කිසිම අකුසලයක්. ඒ හිතපු විදිහේ කිසිම ඇදක් කුඩක් තිබුණේ නෑ. පරෝපකාර චේතනාවම, පරෝපකාර ආධ්‍යාසයම, අනුන් සනසන පැතුමම ජීවිතය දන් දීලා අනන්ත වාරවල කී දෙනෙකුගේ ජීවිත බේර ගන්නට ඇතිද? ඒ ඔක්කොම බණ පොතේ සඳහන් වෙන්නේ නැහැ. ඔබ වෙනුවෙන්ද මා වෙනුවෙන්ද මේ මහා බෝසත් උතුමන් වහන්සේ පෙර සංසාරේ මුණ ගැහිච්ච වෙලාවක ජීවිතය අතහරින්නට ඇති. ඒ නිසාම තමයි අපිට මේ ගෞතම බුදුසසුන ලැබුණේ. ඒ ඔක්කොම බණ පොතේ නැහැ. පින්වතුනි, එහෙව් ඉතිහාසයකින් ජනිත කරවපු, එහෙව් ඉතිහාසයකින් මූර්තිමත් කරවපු සත්‍යයේ සටහන ඒ බුදුරජාණන් වහන්සේ. මුළු ලෝකයක් තේරුම් ගත්ත සත්වයෝ උපදින තැන්, විඥානයන් පිහිටන තැන්, විඥාන ස්ථිතීන් පිළිබඳව අවබෝධ කළා. ඒ වගේම මේ සංඛාර ලෝකේ, අවකාශ ලෝකේ, මේසක්වල පිටසක්වල නොදන්නා දෙයක් නැති හේයින් ලෝකවිදු ඥානයෙන් බබලා වැඩ සිටියා. ඕනම කෙනෙක් দমনය කරන දහම් ඖෂධය, 이르දි බලය, ඒ වගේම ආදේශන අනුශාසනා ප්‍රාතිහාර්යමය හැකියාව ඒ බුදුරජාණන් වහන්සේ සතුය. නිසාම ලෝකයකට දම් දෙසද්දී, අප්‍රමාණ පිරිස දහම් අවබෝධ කරද්දී, ඒ අතරින් බහූතරයක් සමන ජීවිතයට, ශාසන ජීවිතයට පැමිණෙද්දී බුදු සසුන දිගන්තේ පැතිරිලා ගියා. ඒ සාර්ථිවාහයන් වහන්සේ කාන්ත වශයෙන්ම අනුත්තරෝ පුරිස ධම්ම සාරති වෙමින් මේ මුළු ලෝකයටම ආලෝකයක් වුණා. සැනසෙල්ලක්, සිහිලක්, සෙවණක් වුණා. දෙවියන්ට දේශනා කරන බණ බුදු හදවතින් මතුනේ මොහොතේ. බ්‍රහ්මයන්ට දේශනා කරපු බණ මතුනේ හදවතේ මොහොතේ. කල්ැතිව කල්පනා කර විතර්ක කර හිටියේ නැහැ. අහන ප්‍රශ්නට ඒ මොහොතේම උත්තරයක් ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේට මහා පුදුම විස්මිත හැකියාවක් තිබුණා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ ළඟට විවිධ ප්‍රශ්න හදාගෙන දෙවිවරු ආවා, බ්‍රහ්ම රාජවරු ආවා, ශ්‍රමණයෝ ආවා, පඬිතුයෝ ආවා. පැමිණිච්ච හැම කෙනෙකුටම අහන පමාවට උත්තරේ ලබා දුන්නා. ඉතින් මේක හරි පුදුමයක් මේ ලෝකේ. ඒ පුදුමයෙන් යුතුව මේ මුළු ලෝකයට දෙවි මිනිසුන්ට අනාචාර්ය වූ ආචාර්යයන් වහන්සේ වුණා. ඒ නිසායි සත්තා දේව මනුස්සානං කියන්නේ. ඔබේ මගේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් ගුරු උතුමන් වහන්සේ, බ්‍රහ්මයන්ටත්
ගුරු උතුමන් වහන්සේ මිනිසුන්ට මතු නෙමෙයි පින්වතුනි. එහෙව් ශාස්ත්‍රවරයෙක් අපිට, එහෙව් ශාස්ත්‍රූ මුනිවරයෙක් අපිට මේ ලැබිලා තියෙන්නේ. ඒකයි මේ වෙසස් සමයේ ලබා දෙන ශාන්ත මිහිරි පණිවිඩය හමන පවන පවා කියා දෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණාම පවන ගැනයි. ඔබේ හදවතේ උදෙසා යොමු කරන්නට, ලාමක දෙයින් අත මුදවා ගන්නට, ජීවිත අවබෝධය ලබන්නට, පොන්චි කාලෙකින් සමුගෙන යන ගමන අර්ථවත් කර ගන්නට, ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩි මාවතේ ගමන් කරන්නට, ඒ සැරියොත් මහා මුගලන් උතුම වැඩි මාවතේ ගමන් කරන්න මේ කාලයයි. ඒ කෙහෙමා උප්පලවන්නා වැඩි මාවතේ ගමන් කරන්න මේ කාලයයි. විශාකා උත්තරා වේලුකණ්ඨකී නන්දමාතා කුජ්ජුත්තරා ගමන් කළ මාර්ගයේ ගමන් කරන්න මේ කාලයයි. අනාථපිණ්ඩික සිරතුමා හත්තාලවක චිත්ත ගෘහපතිතුමා ගමන් කළ මාවතේ ගමන් කරන්න මේ කාලයයි. පින් ඇති රජවරු ගමන් කළේ බුදු මඟ. පින් ඇති සිටුවරු ගමන් කළ බුදු මඟ. ඔබටත් හොඳයි, මටත් හොඳයි, අපි හැමෝටම හොඳයි. රාජකීයයන් තෝරාගත් ජන සමාජයේ සෑම කෙනෙක්ම එකම තැනකට එකම සදය සමිතියක්සේ එකතු වූ දෙවුරම් වනාරණේදී බුදු බණ අසා සුවපත් වූ බව සිහි කර අපි හැම දිනම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ශාසනය පිහිට ලබන්න ඕන. ඒ ආශ්චර්යමත් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන හිතන්න ඕනේ. බුදු ගුණ එකින් එක මෙනෙහි කරන්න ඕන. මේ හිත මොහොතක්වත් විසම අරමුණු වලට යන්න දෙන්න එපා. අපිම තමයි දුක් විඳින්නේ. නරක සිතුවිලිත් එක තත්පරයක් ජීවත් වෙන්න එපා. අපිමයි දුක් විඳින්නේ. මොකටද අපිම දුක උරුම කරගන්නේ? මේ తాවකාලික හැඟීම් ටිකකට වසඟ වෙලා මොකටද නාස්ති වෙලා යන්නේ? తాවකාලික සුවයක් වෙනුවෙන් අති දීර්ඝ සැනසීමක් ඇයි අපි නතර කරගන්නේ? සංසාරේ හැඬුව සාගරයක ජලයේ පරයන්ට ආය හඬන්න හිතන්න එපා. ගෞතම බුදු එළියෙන් දහම් ආලෝකයෙන් දැන් සුවපත් වෙන්න. මුළු ලෝකයට මේ මහසේ මුනි උතුමෝ වචනෙන් වචනේ මහ කරුණා බරවාමා ධර්මයයි දේශනා කළේ. දුකක් ඇති බව පෙන්වා වදාළේ දුකෙන් අත මිදලා කරුණාවෙන්. දුකට හේතුව පෙන්වා වදාළේ දුකට හේතුව මුළු මනින්ම නැති කරලා. දුක්ඛ නිරෝධය පෙන්වා වදාළේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරලා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පෙන්වා වදාළේ ඒ මාවතේ ගමන් කරලා අවසන් වෙලා. එනිසා තථාගතයන් වහන්සේ කෙලෙස් නැමැසි ඒ මඩ ගොහරුවෙන් අත මිදී කෙලෙස් මඩ ගොහරුවේ වැතිරිලා ගිලිලා ඉන්න මිනිසුන්ට දයාබර අනුකම්පාවෙන් පිහිට වුණා. ඒ මඩ ගොහරුවෙන් ගොඩ එන්න ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ මාවතින් හැමදාම සැනසීම ලබන්න. ඒ භාග්‍යවන්ත ජීවිතය ගැන හිත හිතා වාසනාවන්ත වෙන්න. මොනම තැනකවත් ඔබට විපතක් පැමිණෙන්නේ නැහැ. පින්වතුනි 45 අවුරුද්දක් දහම් සෙත සලසා දුන් ඒ අසිරිමත් මුනිවරයන් වහන්සේගේ ජීවිතේ පවා මේ මහ පොළොවේ නොපෙනී ගියා. උදේට පිපෙන මල් හවසට පරවෙන බව නියතයි නිසකයි. උදාහිරු බැස යන බව නියතයි නිසකයි. ඒ වගේම මේ මහ පොළොවේ හට ගන්න සියලු දේ නැසෙන බව නිසකයි නියතයි. ඒක වෙනස් කරන්න බෑ මේ ලෝකේ කාටවත්. ඔබද ඉපදුනා මාද ඉපදුනා දැන් ජරාවටපත් වෙලා තව නොබෝ දවසකින් නොපෙනී යනවා. ඒකාන්තයි ජීවිතේ මරණය. අවියෝජනීයයි. ඒ නිසාම අප්‍රමාදී වෙන්න. මරණයට ඔබ සූදානම්ද සැබවින්ම? මරණයට සූදානම් වන මිනිසාගේ ජීවිතේ තිබිය යුතු සුදුසුකම් මොනවද? ඒකාන්ත සීලයක් තියෙන්න ඕනි. ත්‍යාග ගුණය තියෙන්න ඕනි. දානයෙන් හිත වැඩිලා තියෙන්න ඕන. ඒ වගේම මෙනෙහි කරන්න තරම් සත්පුරුෂ ගුණ තියෙන්න ඕනි. හිතේ මෛත්‍රිය තියෙන්න ඕනි. කරුණාව තියෙන්න ඕනි. දයාව අනුකම්පාව තියෙන්න ඕනි. ඉවසීම තියෙන්න ඕනි. බෝසත් ගුණ යම් පමණකින් ඕ හිතට ඇතුළු කරගෙන තියෙන්න ඕනි. නොමසුරු කෙනෙක් වෙන්න ඕනි. ත්‍යාගශීලී කෙනෙක් වෙන්න ඕනි. සත්‍ය වචන කතා කරන්නෙක් වෙන්න ඕනි. මිහිරි වචන කතා කරන්නෙක් වෙන්න ඕනි. වෛරයට පෙරලා වෛර නොකරන්නෙක් වෙමින් මෛත්‍රී වඩන කෙනෙක් වෙන්න ඕනි. අන්න එහෙම කෙනෙක් තමයි මරණය දිනන කෙනා. අනිත් හැමෝම මරණය ඉදිරියේ පරාජයටපත් වෙනවා. මොකක්ද මරණය ඉදිරියේ වන පරාජය? සතර අපායෙ වැටෙනවා. පින්වතුනි මෙහෙම ජීවිතයක් සතර අපායට හෙලන්නද මේ බණ අහන්නේ? මෙහෙම ලස්සන ජීවිතයක් සතර අපා දුකට මොකටද අපි විසින්ම දාගන්නේ? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින යුගයේ දැන් අපි අප්‍රමාදී වෙමු. මේ ඔබට ඒ උදෙසා කාලයයි මේ වෙසක් සමයෙන් ගෙනෙන මීරි පණිවිඩය දෙයයි. අප්‍රමාදී වෙන්න කියන පණිවිඩය. දැන් ඔබ සසර දිනන්න කියන පණිවිඩය. මානසික අබල දුබලතා දැන් අතහරින්න. ඉරිසියාව මසුරුකම අතහරින්න. ක්‍රෝධේ වෛරය අතහරින්න. මොකටද ඒව දියුණු කළා?
ජයක් ලැබපු කෙනෙක් නැහැ. පක්ෂපාත අතහරින්න සත්පුරුෂයෝ වෙන්න, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්න, සමගි වෙන්න, වීරයෙන් දිනන්න, මහා පොළවක සත්පුරුෂයන් ලෙස අභිමානවත්ව ජීවත් වෙන්න අපිට මොනවද අඩු වෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ සරණ තියෙන මිනිසට කිසි දෙයක් ලෝකේ අඩු වෙන්නේ නැහැ. අම්බලමක සාපිපාසෙන් මියදුනත් ඔහු පෝසතෙක්. ආර්ය ධනයන් ඔහු සතු වන නිසා. ඔහු මේ ලෝකේ ඕනම මොහොතක සමුගෙන ගියත් පරාජයටපත් වෙන්නේ නැහැ. සමුගෙන යන ගමනට තිසරණේ පිහිටක් වන නිසා. ඔහු මේ ලෝකේ ඕනම මොහොතක ලෙඩ ඇඳකට වැටුනොත් තනි වෙන්නේ නැහැ. පුරුදු කරපු ධර්මය ඔහුට පිහිටවන නිසා. එනිසා පින්වතුනි, මේ ජීවත් වන පුංචි කාලේ බොහොම හොඳ අවබෝධයක් ඇතිව අපේ දරු පරපුරට මේ ආදර්ශ ලබා දෙමින් වැඩිහිටියන් ලෙස බොහොම වගකීම් සහගතව මේ බුදු සසුන රැක ගන්න ඕන. ගිහි පැවිදි අපි හැමෝම මේ උදෙසා සූදානම් වෙන්න ඕනේ. ආදර්ශයක් කරන්න ඕනේ මුළු චරිතයම. අපේ චරිතය කැඩපතක් කරන්න ඕනේ මේ ජන සමාජයට. මිනිස්සු අසරණයි. හැමදාම දුක් පීඩා මතින් වේදනාවටපත් වෙච්ච හිත් බොහෝ දෙනාගේ තියෙන්නේ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ මිහිරි ආමන්ත්‍රණ. බැනලා වැඩක් වෙන්නේ නැහැ. ක්‍රෝධයෙන් කතා කරලා වැඩක් නැහැ. ආදරණීය ආමන්ත්‍රණයට ඕන කෙනෙකුගේ හිතක් උණු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බව දැකමදාලා. පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටි මහල්ලෝ දක්වාම ආමන්ත්‍රණය කළේ මිහිරි වචනෙන්. එනිසාම හිත හැදුනා. එනිසාම මිනිසු නැගී සිටියා. එනිසාම මිනිසු ජීවිතේ පණ ලැබුවා. එනිසාම ජීවිතේ එපා වෙලා හිටපු මිනිස්සු ජීවත් වුණා. එනිසාම තද මසුරු දැඩි මසුරු දානපතිය වුණා. වෛරක්කාරයෝ කල්ප ගණන් ගෙන ආපු වෛරය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අතහැරලා දැම්මා. පින්වතුනි, මොන අතින් බැලුවත් කරුණාවමයි ශ්‍රේෂ්ඨ, මෛත්‍රියමයි ශ්‍රේෂ්ඨ, ඉවසීමමයි හොඳ, දරා ගැනීමමයි හොඳ, මිහිරි වචනමයි හොඳ, සත්‍ය වචනමයි හොඳ, සිල්වත්කමමයි හොඳ, දන් දීමමයි හොඳ, මසුරුකම හොඳ නැහැ, ඉරිසියාව හොඳ නැහැ. ඒ සම්බුදු පණිවිඩයයි මේ වෙසක් සමයේ ඔබට ලැබෙන්නේ. ඔබ ආදරයෙන් පිළිගන්න මේ කියන කතාව බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන. ඔබේම ශාස්ත්‍රෝන් වහන්සේ, ඔබට පිහිට වෙන්න මහා පොළවේ පහළ වූ ශාස්ත්‍රෝන් වහන්සේ, ඔබේ දුක කාටත් වඩා හොඳින් හඳුනගත් උතුමන් වහන්සේ, ඔබේ ජීවිතයට අදත් සැනසෙල්ල ලබා දෙන උතුමන් වහන්සේ, ඔබේ ජීවිතයට අදත් අසරණ වෙච්ච වෙලාවේ පිහිටවන උතුමන් වහන්සේ. පින්වතුනි, මතක තියාගන්න ඒ කාරණය. එලෙසින් හිත හිතා මෙලොව ජයගෙන පරලොව ජය ගන්න මේ මිහිරි මාවතේ ගමන් කරන්න බුදුරජාණන් වහන්සේගේ කරුණාව හැමෝටම ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද මේ දහම් කතාව නිමා කරන්නට සූදානම් වන මොහොතේ අතිපූජනීය මහා සංඝරත්නයටත් මේ පින්වත් සිල් මෑණිවරුන්ටත් මේ මිහිරි බණ කතාවට සවන් යුග යොමු කළ මේ සදැහැති හැම දෙනාටමත් ආශිර්වාද පතා මම පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරනවා. ඒ පිරිත් සූත්‍රය නිතර ඇහෙන සූත්‍ර දේශනාවක් නෙමෙයි. සූත්‍රයේ නම තමයි ගෝතමක චේතිය සූත්‍රය. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විශාලා මහනුවර ගෝතමක චේතිය කියන පුණ්‍ය භූමියේදී. ඒ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුගුණ සත්‍ය බව, ධම්ගුණ සත්‍ය බව, සංඝගුණ සත්‍ය බව. සත්‍ය වූ බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ පිළිගෙන ධර්මයේ හැසිරෙන්න කියා ඒ සූත්‍රයේ වදාරමින් දේශනා කළා. ඒ සූත්‍රය අසා අවසන් වෙනකොට, දෙසා අවසන් වෙනකොට මේ මහ පොළොවයි දසදහසක් සක්වාතල බුදුගුණ අනන්තයි කියා කම්පා වුණා. ධම්ගුණ අනන්තයි කියා කම්පා වුණා. සංඝගුණ අනන්තයි කියා කම්පා වුණා. දසදහසක් සක්වාතල කම්පා කරවමින් තුනුරුවන් ගුණ සත්‍යක්‍රියාව බුදුසිරි මුව මඩලින්ම සිද්ධ කරපු ඒ උතුම් සූත්‍රයේ මේ වෙලාවේ මම නැවත වතාවක් මේ වෙසක් සමයේ මේ ප්‍රදේශවාසී හැම දෙනා වෙනුවෙන්ම සජ්ජායනා කරලා ආශිර්වාද කරනවා. හැමෝම දැස පියාගෙන වන්දනා කරගෙන නිහඬව බුදුගුණ මෙනෙහි කරගෙන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් රූපය හදවතින් මමා බලා ඒ බුදුගුණේ පිහිට මට ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාතේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිතේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් හෙත්තං ලෝකස්සාති එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්භිතත්තං වා ලෝමහංසෝ නහිස්සති තී ඒතේන සත්ච වජ්ජේන පාතු තං රතනත්තයං ඒතේන සත්ච වජ්ජේන පාතු තං රතනත්තයං ඒතේන සත්ච වජ්ජේන පාතු තං රතනත්තයං එවං මේ සුතං ඒකං සමයං භගවා වේසාලියං විහරති ගෝතමකේ චේතියේ තත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති භදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවා ඒතදවෝච අභිඤ්ඤායාහං භික්ඛවේ ධම්මං දේසේමිනෝ අනභිඤ්ඤාය සනිදානාහං භික්ඛවේ ධම්මං දේසේමිනෝ අනිදානං සප්පාටිහාරියාහං භික්ඛවේ ධම්මං දේසේමිනෝ අප්පාටිහාරියං තස්සමයිහං භික්ඛවේ අභිඤ්ඤාය ධම්මං දේශයතෝ නෝ අනභිඤ්ඤාය සනිදානං ධම්මං දේශයතෝ නෝ අනිදානං සප්පාටිහාරියං ධම්මං දේශයතෝ නෝ අප්පාටිහාරියං කරණීයෝ ඕවාදෝ කරණීයා අනුශාසනී අලංච පනවෝ භික්ඛවේ තුට්ඨියා අලං අත්තමනතාය අලං සෝමනස්සාය සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඉමස්මින්ච පනවෙය්‍යා කරනස්මින් භඤ්ඤමානේ සහස්සී ලෝක ධාතු අකම්පිත්ධාති ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා භයාරෝගා වූපසමින්තුතේ ඒතේන සච්ච වජ්ජේන සොත්ථිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛා පමුච්ඡන්තු සාධු 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 පින්වතුනි අපි මෙතකින් ජනිත කරගත්ත මේ උදාර උතුම් කුසලය දැන් අපි දෙවියන් සහිත ලෝකයට අනුමෝදන් කරමු. මේ මහා ධර්ම දේශනාමය ශ්‍රවණමය පින් බලය අපිට කවදාවත් සසර නැති වෙන්නේ නැහැ.
දැන් ඒ පින රැස් වුණා හදවත් පුරාවට ඔබ දැස අයාගෙන සවන් යොමු කරගෙන මිහිරි බුදු ගුණ ඇසුවා. සිත පැහැදුනා. බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් වුණා. හැම හදවතකම පින්බර හැඟුම් සිතුවිලි පින් සිත් පහළ වුණා. ඒ උදාර උතුම් පුණ්‍ය මහිමය දෙවියන් සහිත ලෝකයට අපි දැන් අනුමෝදන් කරමු. විශේෂයෙන් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සිදු කරනු ලබන ඒ පින්වත් කළුතර සුකිතා සිල්මෑණියන් වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ ධර්මින්නේ ආරාධනාව සිද්ධ කරන්නට යෙදුණා. උතුම් ධර්මාවබෝධය සිද්ධ කරගන්නට සසර ගමන නිමා කරගන්නට මේ පින හේතු වේවා කියලා ඒ සිල්මෑණියන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම බොහොම හොඳ ප්‍රාර්ථනාවක්. ඒ වගේම අද ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා විහාරාධිපති ගැටාරළුවේ විපුල ධම්මනායක ස්වාමින් වහන්සේට, ඒ වගේ මේ පල්ලත්තර ජිනානම් දාබිදාන ස්වාමින් වහන්සේ, උපරත්න ස්වාමින් වහන්සේ ඇතුළු සංඝ රත්නයට, අනුරාධපුර දිස්ත්‍රික් සිල්මාතා සංගමයේ ලේකකාධිකාරී ඒ ධම්මිකාරාමේ ප්‍රධාන මෑණියන් වහන්සේ වන වැලිගම දමිතා සිල් මෑණියන් වහන්සේ ඇතුළු අද මේ අවස්ථාවට වැඩම කළේ සිල් මෑණියන් වහන්සේලාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සසුන්ගත වීමට අවසර ලබා දෙමින් සුවිශේෂී කැපකිරීමක් කළ ප්‍රසන්න පෙරේරා මහත්මයා, ගයුම් පෙරේරා දියණිය, තාරක පෙරේරා හා ධාරක පෙරේරා කියන දරුවන්ට විශේෂයෙන් අද ආශිර්වාද කරනවා. මේ උතුම් පින්කම වෙනුවෙන් දායකත්වයේ දක්වපු විහාරයේ කාර්ය සාධක සමිතියේ ලේකම්තුමා, භණ්ඩාගාරිකතුමා ඇතුළු ගිහි පින්වත් පිරිසට ආශිර්වාද කරනවා. ලීලා පෙරේරා මව ඇතුළු සියලු නෑදෑ හිතවතුන්ට, ගීතා තෙන්නකෝන් සහෝදරිය ඇතුළු පවුලේ හැම දෙනාට, සෙලින්කෝ රක්ෂණ සමාගමේ කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලයට, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුජීවාද සිල්වා මැතිණියට, දායකත්වයෙන් දැක්වූ කළුතර බාලිකා ජාතික පාසලේ ඒ සියලුම ගිහි කාලී හෙළියන්ට, විපුල ස්වාමින් වහන්සේ ඇතුළු සුජීවත් මෑණියන්ට ඒ අද ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පුණ්‍යානුමෝදනාව ලෙස බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ මාරපන විජිතනායක ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. විපුල ධම්මනායක ස්වාමින් වහන්සේගේ පියාට අද පුණ්‍යානුමෝදනා කරන සුකිතා මෑණියන්ගේ දෙමව්පියන්ට, ප්‍රසන්න පෙරේරා මහත්මයාගේ පියා ඇතුළු පවුලේ මියගිය හැමෝටම අද පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ ආශිර්වාදයක් හැටියට ධර්ම මාර්ගයට කල්යාණ මිත්‍ර අනුරාධපුර කෝලිත කරුණාසේකර පුතණුවන්, චාලිකා ශ්‍රී භුවනික බෞද්ධව ඒවින් කියන ඒ දරුවන්ට අද ආශිර්වාද කරනවා. ගාල්ල උළුවිටගේ විසාකා කරුණරත්න විශ්‍රාමික ගුරු මාතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අමාදොර විවරවිය නාලිකාවේ කාර්ය මණ්ඩල හැම දෙනාටම මේ පින්කම වෙනුවෙන් අද සහභාගී වූ මේ පුංචි දූ පුතුන් ඇතුළු කොයි කාටත් ආශිර්වාද කරමිනුයි මේ මහා පින්කම පැවැත්වුණේ. සියලු දෙවියෝද නම් සඳහන් කළ නොකළ හැම දෙනාමද මේ පින් අනුමෝදන් වේවා කියා අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සාධු සාධු සාධු. අතිපූජනීය මහා සංඝරත්නයටත්
පින්වත් සිල්මෑණිවරුන්ටත් සැදැහැති මේ ගිහි පින්වත් හැම දෙනාටමත් මේ දුවා දරුවෝ ඇතුළු මේ ගම්වාසීන් ප්‍රදේශවාසීන් කොයි කාටත් මේ උදාර උතුම් පින් බලයෙන් අමා සැනසෙලි ලැබේවා. නිවන් දකින ජාති දක්වාම සත්පුරුෂ ඇසුරම ලැබේවා. අමා දහම් ඇසේවා. සුවදායක ප්‍රතිපදාවෙන් පාරමි පුරන්ට ලැබේවා. සසර ජය ගන්නට මේ උදාර උතුම් කුසලයේ උපකාර වේවා. හැමෝගෙම ජීවිතවලට සුවය සහනය ලැබේවා. දුක් විපත් කරදර බාධක මගහැරිලා සැප සතුට මතුවෙලා සැනසෙන්නම මේ උදාර පින හේතු වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනම සාක්ෂාත් වේවා කියලා මම ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. අමාදුර විවරවිය YouTube නාලිකාව ඔස්සේ ඒ වගේම Facebook පිටුව ඔස්සේ සජීවීව දැක බලා ගන්න වෙලාවේ අෂ්ට පරිස්කාර පූජාව සඳහා ඒ වගේම පිරිකර පූජා කිරීමේ අවස්ථාව දැන් එළඹෙන්නේ. ආරාධනය කරනවා කළුතර සුකිතා සිල්මෑණියන් වහන්සේට මුල්ම ආරාධනය අෂ්ට පරිස්කාර පූජාව සිදු කිරීම සඳහා. ඉන් අනතුරුව සූදානම් කරගත් පරිදි ඥාතීන් විසින් හිතවතුන් ධර්මයේ ශ්‍රවණය කරන ලද සියලුම දෙනා අතිගෞරවනීය ගරුතර මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කරන මොහොත. අද මේ ධර්මානුශාසනාව පවත්වන මොහොතේදී අප සිහිපත් කළ යුතුයි මේ සඳහා නායකත්වය ලබා දෙමින් දකුණු කළුතර පරණපාර සිරි නිවාසාරාම මහවිහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති කළුතර ශාන්ත ජෝන් මහාවිද්‍යාලයේ ධර්මාචාර්ය ගැටාරුළුවේ විපුල ධම්ම ස්වාමීන් වහන්සේගේ නායකත්වයේ අනුශාසනා මැද මේ සියලු කටයුතු සංවිධානය වූ වග අපි ගෞරවයෙන් යුතුව নমස්කාර පූර්වකව මතක් කළ යුතුව තිබෙනවා. මුදල් පසුපස හඹා යන ගමන නතර කොට ආධ්‍යාත්මික ගුණ වගාවක් පෝෂණය කරගත යුත්තේ ඇයිද? බුදු ගුණ පිළිබඳව අද විශේෂ ධර්ම දේශනය පවත්වනු ලැබුවේ පුරා පැය එකමාරක් අඛණ්ඩව මේ ධර්ම දේශනය තාමත් විචිත්‍රවත් විදිහට ඔබට අරගෙන ඉන්නට අතිගෞරවනීය ගරුතර මහා සංඝරත්නය නායකත්වයේගෙන බිලිහුල්ලොය ආරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පඬිත අතිපූජ්‍ය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ විශේෂ ධර්මානුශාසනාව පැවැත්වුවේ. උන්වහන්සේ කරගෙන යන මේ ධර්මානුශාසනා මේ වැඩසටහන් ඉදිරියටම කරගෙන යාම සඳහා නිරෝගී බලය ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනය තුල අපි හැමදෙනාම සාදුකාරයක් දෙමු. අමාදුර විවරවිය YouTube නාලිකාව ඔස්සේ Facebook පිටුව ඔස්සේ සජීවීව ගෙන ආ විකාශයේ සමගින් මේ කටයුතු වල સમાප්තිය කරා එළඹෙන මොහොත. එහෙමනම් අද මේ කටයුතු මේ යොමින් ඔබ සමග එකතු වුණු මම නලින් විරාජ් යලි දවසක අපි හමු වෙමු ආධ්‍යාත්මික ගමනකට. ඔබේ සිත් සතන් පහන් වේවා. හැම දිනාටම සුවදායක රාත්‍රියක්.